ඇහෙනවානේ අවුලක් නැහැ. ෂේප්. හරි. ඉතින් මේ කට්ටිය අපි වැඩේ පටන් ගමු. අ, හරි. මාව ඇහෙනව නේද? දැන් ඇහෙනවනේ. අවුලක් නැහැනේ. හරි. ඉතින් දැන් අපි අද ඉඳලා හරියටම නේද? අ, මාස 3ක් යනකම් After Effects එක්ක වැඩ ටිකක් කරගෙන යනවා. එතකොට ඔයාලගේ ගෲප් එක හදලා දැන් එක දාලා තියෙන්නේ. ඒකට තව මම තව දේවල් දාන්නම්. ගොඩක් software සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා ඉන්ස්ටෝල් කරගන්න වගේ දේවල් තියෙනවා නම් ඒවා ඉන්ස්ටෝල් කරගන්න ගැටලු තියෙනවා නම් මම ඒවා නැවත දාන්නම්. හරිද? මේ group එකට මේ කියන්නේ software installations කරගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් සහ ඒ දේවල් හරියට වුණ නැති කවුරු හරි ඉන්නවා මට ගොඩාක් දෙනෙක් මැසේජ් කරලා ඒ දේවල් හරියට කරගත්තා. හරිද? එතකොට ඔයාලගේ group එකට මම තව දේවල් ටිකක් දාන්නම්. අ, දැන් ඔයාලට ඒ ටික ඒ group එකට හරිද? ඒත් එක්කම තමා මං ඔයාලට දැම්ම තව Google Drive link එකක්. මේ Google Drive link එකේ විශේෂත්වය තමයි අපි ඒක තව චුට්ටකින් බලමු. ඒකේ ඔයාලට ඕන කරන plugins වර්ග, scripts වර්ග තියෙනවා. ඒ scripts සහ plugins වර්ග ඔයාලට ඕන විදිහට පාවිච්චි කරගන්න, වැඩ කරගන්න, download කරගන්න පුළුවන්. මම ඒක කොහොමද කරගන්නේ? මේ දේවල් මම පැහැදිලි කරලා දෙන්නම්. හරිද? group එකට දාලා තියෙන special notes කියලා වෙන message එකක් ඇවිල්ලා ඇති දැන්. ඉතින් එහෙම තියෙනවා. එතකොට ළමයි දැන් අපි දැන් මෙතන වීඩියෝ එඩිටින් දන්න කට්ටිය ඉන්නවා නොදන්න කට්ටිය ඉන්නවා එහෙම ප්‍රශ්නයක් නෑ මම මේක 0 ඉඳන්ම තමයි පටන් ගන්න. අනිත් එක තමයි ඔයාලට ඕන කරන දැන් කෙනෙක්ට පුළුවන් දැන් මම දැන් අපි එක සිලබස් එකක් විදිහට යනවා ඒ දේවල් තියෙනවානේ. එතකොට මම මෙච්චර කාලයක් තිස්සේ අවුරුදු ගාන තිස්සේ උගන්වගෙන ආපු විදිහ තියෙනවා. හැබැයි ඔයාලට පුළුවන් ඔයාලට ඕන කරන රික්වෙස්ට් තියෙනවනේ එක එක මට දාලා තියන්න ගෲප් එකේ උනත් ප්‍රශ්නයක් නැහැ සර්. අපි මේ වගේ වීඩියෝ එකක් කරමු. මේ වගේ ඇනිමේෂන් එකක් කරමු. මට මේ වගේ ඇනිමේෂන් එකක් කියා දෙන්න කියලා. ඔයාලා දකින්න, දන්න ඕන දෙයක් මගේ ගෲප් එක අපේ ගෲප් එකට දාන්න. අනිත් එක තමයි මේ ගෲප් එකේදී ඔයාලට ඕන දෙයක් කමියුනිකේෂන් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න මේ මොකක් හරි ප්‍රශ්නයක් Hey, ගැටලුවක් what's up, තියෙනවා man? නම් කෙලින්ම ගෲප් එකේ දාන්න. ඒත් Okay. එක්කම මොකක් හරි මේ 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 කියන්නේ ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් අර මොකක් ඕනම දෙයක් මේ ගැන කතා කරන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට පුළුවන් මගේ WhatsApp නම්බරේ තියෙනවා මැසේජ් එකක් දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් ඔයාලා කරලා තියෙන වැඩ කරන වැඩ ගෲප් එකේ දාලා අනිත් කට්ටියකිත් ෆීඩ්බැක්ස් අරගෙන නේ ඔයාලා මොකක් හරි වීඩියෝ එකක් කරොත් කමන්නේ මුල්ම වීඩියෝ එක පට්ට අවුල් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් නැහැ ගෲප් එකට දාන්න. එතකොට අපි ෆීඩ්බැක්ස් කතා කරමු. හරිද? ඒ වගේ දේවල් එකතු වෙලා අපි වැඩ ටික මේක ඇතුළේදී කරගෙන යන්. ඒත් එක්කම මේකේ මුල ඉඳලම මම බේසික් තියරි ටික කරන් යනවා කියලා අපි දත් කිව්වා. ඉතින් අපි අද වැඩේ ස්ටාර්ට් කරමු. අනිත් එක තමයි ඔයාලට ෆ්‍රීලාන්සින් සම්බන්ධ ගැටලු, ෆ්‍රීලාන්සින් සම්බන්ධ දේවල් දැනගන්න තියෙන දේවල් ඕනම දෙයක් මගෙන් අහලා දැනගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හෙල්ප් එක දෙනවා. හරිද? ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණාව තමයි ඔයාලට මේ වැඩ දැනට කවුරු හරි ප්‍රීමියර් ප්‍රෝ වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් ඒ කට්ටියට උනත් මම chance එක දෙනවා ප්‍රොජෙක්ට්ස් වයිස් වැඩ කරන්න අවස්ථාව. හරිද? ඒක ගොඩක් වෙලාවට ඔයාලගේ එන්ගේජ්මන්ට් එකත් එක්ක බලලා කීප දෙනෙක්ට තෝරගෙන මේ සල්ලි මේ කියන්නේ පේමන්ට් වයිස් කරන විදිහට කියන්නේ වැඩ හරිද? ප්‍රොජෙක්ට්ස් අරන් කරන්න chance එක ඔයාලට මේ හදලා දෙනවා. සමහර වෙලාවට monthly pay යන විදිහට ඒ වගේ දේවල් මම ඉස්සරහට කියන්නම්. හරිද? ඒ දේවලුත් ඔයාලට හදලා දෙන්නම්. ඒ කියන්නේ ඔයාලගේ එන්ගේජ්මන්ට් එක සහ ඔයාලා මේක ඇතුලේ කොච්චර සර්වයිව් වෙලා වැඩ කරනවද කියන එක මත තමයි මට ගොඩක් වෙලාවට දෙන්න chance එක හම්බෙන්නේ ප්‍රොජෙක්ට්ස් එහෙම ඔයාලට. ඉතින් ඔයාලට ඒතකොට ඉන්කම් එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්කම තියෙනවා. හරි. ඒක මේ ඔයාලා මත ඩිපෙන්ඩ් වෙන දෙයක්. හරිද? හරි. ඒ කියන්නේ වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාලා තියන්න. සර් මට මේ වගේ වැඩ කරන්නත් කැමතියි. මට මේ වගේ වැකියාවකුත් තියෙනවා. මෙහෙම මෙහෙම කියලා දාලා තියෙන. මට එතකොට එක එක අදාළ තැන් වලට මට ඒ කට්ටියව දාන්න කරන්නත් පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඉතින් අපි දැන් වැඩේට බහිමු. හරිද? දැන් වැඩේට බහිමු. දැන් software එක installation ප්‍රශ්න තියෙන කට්ටිය තවමත් ඉන්නවද? software installation ප්‍රශ්න තියෙන කට්ටිය ගැටලු තාම තියෙනවා. අදම ජොයින් වෙච්ච කට්ටිය ප්‍රශ්නයක් නෑ මට මැසේජ් එකක් දාන්න. ආ ශාන්ත තියෙනවා. ඔයාට තවම software එක install කරගන්න බැරි වුණාද? එහෙමද?
තියෙන්නේ. හරිද? තව කවුද ඉන්නේ? අනිත් එක තමයි ළමයි ඔයාලට හරි ප්‍රශ්නයක් නෑ ෂාන්. හරිද? මම ඒකට ඕකට ගයිඩ් එක දෙන්නම් ඔයාට. දැනට අහන් ඉන්න. මම ක්ලාස් එක අතරතුර මම ඒක ඔයාට කියලා දෙන්නම් කොහොමද software එක install කරගන්නේ. ඒ දේවල් කොහොමද කරගන්නේ කියලා මම ඒක ගයිඩ් කරන්නම් ඔයාට. ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් එක තමයි අනිත් කාරණාව අ, අ, තවත් කවුරු හරි ඉන්නවද? එහෙම. හ්ම්. තව කවුරු හරි ඉන්නවද? software එක install කරලා නැහැ සර් තාම. තාම ප්‍රශ්න තියෙනවා. එහෙම තියෙන. බය වෙන්න එපා. මයික් එක ඔන් කරලා කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. අනිත් කාරණාව තමයි ඔයාලගේ මේ ක්ලාස් එකේ ලයිව් නේ යන්නේ. රෙකෝඩින්ස් දෙනවා. හරිද? රෙකෝඩින්ස් කෙලින්ම ඔයාලා ක්ලාස් එක රෙජිස්ටර් වෙනකොට දුන්න ඊමේල් එකට තමයි එන්නේ. හරිද? ඒක මතක තියාගන්න. ඒක බලනකොට මොකක් හරි ඉෂුව එකක් ආවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් කාරණාව තමයි ළමයි ඔයාලා දැන් ගොඩක් වෙලාවට මම මේක හදලා දෙනවා අපේ ටීම් එකට කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට දැන් ඔයාලා ඉන්න තැනට සිග්නල් ප්‍රශ්න, සිග්නල් ඉෂුස් තියෙනවා නම් මේ වගේ තියෙනවා නම් මාව දැනුවත් කරලා ඒක මම arrange කරලා දෙන්නම්. හරිද? එතකොට මම ටීම් එකට දාලා කියලා දෙන්න. ඒ කියන්නේ මේ වගේ ඉෂුස් තියෙන කට්ටිය ඉන්නවා නම් විශේෂයෙන් දැනුවත් කිරීම කරන්න මට. ඒ කියන්නේ රෙකෝඩින් බලන්න අපහසුතාව තියෙන ඒ කට්ටියට අපි වෙනම වැඩපිළිවෙලක් හදලා ඒ දේවල් කරලා දෙන අවස්ථා තියෙනවා. හරිද? ඒ වගේ ප්‍රශ්න. ඒතකොට ඔය ප්‍රශ්න මූලික වෙන ප්‍රශ්න ටික මුලින්ම කතා කරන්නේ මේ වීඩියෝ එක හැමෝම බලන හින්දා. හරිද? අද ආවේ නැති කට්ටියත් මේක බලනවා ඒ හින්දා. හරි. ඉතින් දැන් අපි After Effects start කරමු. හරිද? මේක තමා Adobe After Effects වල ස්ක්‍රීන් එක නේ. අපේ ඉන්ටර්ෆේස් එක. මේක ඉතින් අපි එදත් නිකන් කතා කරා මේක කොම්පොසිෂන් කියන කතන්දරය ඇතුළේ තමයි යන්නේ. ඉතින් මේකේ අපි වැඩ කරනකොට නේද? අපි වැඩ කරනකොට කොම්පොසිෂන් එකක්. ඒ කියන්නේ මොකක් හරි වැඩ කරන්න තැනක් හදාගෙන තමා ඒ වැඩේ ඇතුලේ බිල්ඩ් කරන්නේ සරලව කිව්වොත්. එතකොට මේ අපේ තියෙන මේ ඉන්ටර්ෆේස් එකේ මම එදා පැහැදිලි කරලා දුන්නා ඔය දැන් අද ක්ලාස් එකට මේ දැන් ජොයින් වෙන කට්ටියට කලින් වීඩියෝ එක ඉල්ල ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ රෙකෝඩඩ් වීඩියෝ එක තියෙනවා. ඒකත් බලන්න. හරිද? අනිත් කට්ටිය නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ මේ කට්ටියට වීඩියෝ එක බලලා ඉන්න කට්ටියට. හරිද? බලලා නැති කෙනෙක් ඉන්නවා නම් මේ කලින් ගිය සතියේ වීඩියෝ එක ඉල්ල ගන්න මතක් කරලා. හරිද? ඉතින් මේක තමයි අපි මම එදත් කිව්වා After Effects software එක. ඉතින් මේකේ මෙහෙම මේ ගොඩාක් කෑලි බෑලි තිබ්බට මේවා අපි වැඩ කරනකොට drag and drop කර ඒ දේවල් හදාගෙන එක යන්නේ. ඉතින් මේක සරලව පෙන්වන්නට මේක ටිකක් වැඩ කීපයක් ඕන විදිහට වීඩියෝස් වල වැඩ අපිට කරගන්න පුළුවන් software එකක්. එතකොට මේක motion graphics සහ VFX software එකක් විදිහට තමයි සලකන්නේ. ඒතර motion graphics කියුවහම 2D animations, එක text animation, promotion videos, real estate videos වගේ ගොඩාක් ලොකු රේන්ජ් එකක වැඩ ටිකක් මේක ඇතුළේදී අපිට කරගන්න පුළුවන් ළමයි. හරිද? ඒකෙදී හැබැයි මූලික සංකල්ප ටිකක් තියෙනවා After Effects ඇතුළේ. ඒ කියන්නේ key frames කියන එක, animations හදන විදිය. මෙතනින් පස්සේ තියෙන්නේ මේක ඇත්තටම ගත්තොත් නිදහස් software එකක් ළමයි. තේරෙනවද? මේක නිදහස්ම software කියන්නේ නිදහස් software එකක් කියන්නේ මේකෙදී ඔයාට අර හිර කරන්නේ නෑ මේක කරන්න එහෙම එකක් නෑ. මේ කියන්නේ tools ටික දීලා තියෙනවා building blocks එකක් වගේ. කෑලි බෑලි තියෙනවා. ඔයාට ඕන එකක් ස්ට්‍රක්චර් එකක් හදාගන්න පුළුවන් හැකියාව මේක ඇතුලේ තියෙනවා. හරිද? ඒක ෆස්ට්. ඉතින් මේක ඇතුලේ ලිමිටඩ් තියෙනවා දැන් 3D animations වගේ කරනවා නම් ඒකේ ලිමිටඩ් තියෙනවා. ඒවා වෙනම කතන්දරයක්. නමුත් කිසිම ප්‍රශ්නයක් නැතුව animations, advertisements වගේ දේවල් හදන්න ගන්න පුළුවන්. ඒත් එක්ක මේක හොඳ ලොකු income source එකක් බවට පත්. දැන් ඔයාලා දකින class advertisements වල තියෙන්නේ මම මෙතන theory විදිහට කරන දේවල් වල next level thinking එක විතරයි. ඒ කියන්නේ මම මෙතන ලේයර් එකක් අරන් ඇනිමේෂන් කරන එකම තමයි එයාලගේ වෙන මොකක් හරි ඇනිමේෂන් එක රීප්ලේස් වෙන්නේ. තේරෙනවද? මොකද අපිට මේක ඇතුලේ තියෙන ඔක්කොම වැඩ කරන්න බෑනේ. තේරෙනවද? එතකොට මේකේ ළමයි කන්සෙප්ට්ස් ටික ඔලුවට දාගන්න. ඊට පස්සේ ඔයාලගේ ක්‍රියේටිවිටි එක මේක ඇතුලට යොදන එක තමයි තියෙන එකම වැඩේ. එතකොට මේ ක්‍රියේටිවිටි එක කොහොමද ග්‍රෝ කරන්නේ? ක්‍රියේටිවිටි එක ග්‍රෝ කරගන්න තියෙන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ඔයා දැන් මෙතන ඉන්න කට්ටිය මට නිකන් කියන්නකෝ අපි කතා කරමු. හරිද? නිකන් කතා බහ කරන්න ඕන කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරිද? මොකක් හරි ඕනම ප්‍රශ්නයක් මේ ෆ්‍රීලාන්සින් සම්බන්ධයෙන්, වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න තියෙන ඕනම දෙයක් අහන්න. මොකද මම ඒ පැත්තේ වැඩ කරන කෙනෙක්. ඉතින් ඔයාලට ඒ අත්දැකීම උනත් ෂෙයා කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. YouTube කරනවා නම් කවුරු හරි ඒ වගේ අදහස් තියෙනවා නම් දැනගන්න. ඉතින් ඒ වගේ ඒවා අපි කතා කරමු. හරිද? එතකොට ළමයි දැන් මේ
මේ software එකේ තියෙන දැන් මං කියන්නේ අයිඩියස් රිෆ්‍රෙෂ් කරගන්න එකක් තමා ළමයි ඔයාලට පුළුවන් ගොඩක් වෙලාට ඔය YouTube contents reels වගේ දේවල් වල තියෙන trending videos බලන්න. බලලා පොඩ්ඩක් චෙක් කරන්න මමත් මේ වගේ වීඩියෝස් හදනවා නම් කොහොමද? මේ වගේ ඇනිමේෂන්ස් හදනවා නම් කොහොමද කියලා. අන්න එතකොට තමා ඔයාලා දැන් වීඩියෝ එඩිටර් කෙනෙක් නම් ඔයාලා පරණ විදිහට වීඩියෝ එඩිටින් කරනවා නම් ඔයාලට තැනක් නැහැ. ඔයාලට අලුත් විදිහට වීඩියෝ එඩිටින් කරනවා ටෙක්ස්ට් ඇනිමේෂන්ස් දානවා නම් මේ වගේ තියෙන මූලික දැනුම තියෙනවා නම් ඒවා හදාගන්න ඉතාමත් පහසුයි ළමයි. තේරෙනවද? ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට ඒවා ෆුල් ටච් එකේ ඉන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඒව ගැන එක්ස්ප්ලෝර් කරන්න. හරි දැන් chat GPT තියෙනවා නේද? Gemini තියෙනවා නේ. ඒ වගේ දේවල් ගිහිල්ලා සිංහලෙන් හරි ගහලා මට මේක වගේ එකක් හදා ගන්න ඕන කොහොමද හදන්නේ? මේ වගේ. එතකොට ඔයාලගේ අර බෑග්ග්‍රවුන්ඩ් එක කියන ඔළුව දකින පරාසය වැඩි වෙන හින්දා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔයාලගේ පැත්තේ තියෙන දෙයක් ඒක. ඉතින් මට පාත් එක පෙන්වන්න පුළුවන්. ඒතකොට දැන් උදාහරණයක් විදිහට දැන් මේ දවස්වලනේ යනවා නේද අර ගොඩාක්ම ට්‍රෙන්ඩින් යන රීල්ස් ස්ටයිල් එකක් තියෙන්නේ මෙගා ස්ටයිල් වගේ ස්ටයිල්ස් වල දෙක අන්න ඒ වගේ කොහොමද හදන්නේ අන්න ඕක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න එක්ස්ප්ලෝර් කරද්දි තමයි ඔයාලට පාත් එක හම්බෙන්නේ මේවා හදන්නේ කොහොමද කියලා. ඉතින් මේවා ආෆ්ටර් එෆෙක්ට්ස් තුලින් හදන්න පුළුවන් CapCut වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි CapCut වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වැඩ කරන්න ආෆ්ටර් එෆෙක්ට්ස් තමයි හරිම හරියන්නේ. හරි. ඉතින් ළමයි දැන් මම මෙතන මේ ෆයිල් වලට ගිහිල්ලා මම new ප්‍රොජෙක්ට් එකක් තෝරගෙන තියෙනවා new projects කියලා පස්සේ ඔයාලට new project කියලා එනවා. ආවට පස්සේ ඔයාලට පුළුවන් ප්‍රොජෙක්ට් එක මේ විදිහට දෙන්න. ඊට පස්සේ ඔයාගේ ප්‍රොජෙක්ට් එක save as වලට ගිහිල්ලා save කරන්න පුළුවන්. ඒතර මම ඉතින් මම ෆෝල්ඩර් එකක් හදාගත්තා day 1 කියලා. ඉතින් මේ day 1 කියලා ෆෝල්ඩර්. ඒතර .aep ඒ කියන්නේ After Effects file projects කියන එකට තමයි ඒක save වෙන්නේ. ඉතින් ඒක දැන් save වෙලා තියෙනවා. හරි. දැන් බලවුත් එහෙම ළමයි දැන් මේක තමයි ප්‍රොජෙක්ට් පැනල් එක. මේක තමයි ප්‍රොජෙක්ට් පැනල් එක. මේක තමයි කොම්පොසිෂන් පැනල් එක. හරි. මම මෙතන මේ තියෙනවා කොම්පොසිෂන් කියලා එක. මෙන්න මේ දෙන්න ගිහින් ක්ලික් කරලා new compositions යනවා. එහෙම නැත්නම් control එකත් එක්ක n ගහලා control එකත් එක්ක n ගහලා ඒක හදා ගන්න පුළුවන්. මේ compositions කියනකොට දැන් කෙනෙක්ට After Effects මුලින්ම තියෙන කෙනෙක්ට මේකයි හදෙන්නේ මේකයි මේව වෙන්නේ කියලා පස්සේ යනකොට තේරෙයි. හරිද? තව තව දේවල් ඇතුලේ හැදෙන්නේ. එතකොට After Effects කිව්ව මං කිව්වා composition software එකක්. compositions කියන්නේ ගොඩාක් දේවල් එකතු වෙලා තනි අවුට්පුට් එකක් ගන්නවා කියන කතන්දරය. තේන දැන් මියුසික් ගත්තොත් එහෙම අපි මියුසික් කොම්පෝස් කරනවා කියලානේ. මියුසික් කොම්පෝෂන් කොම්පෝස්. ඇයි තබ්ලාවේ සවුන්ඩ් එක, ගිටාර් එකේ සවුන්ඩ් එක, සිම්බල් එකේ සවුන්ඩ්ස් අනම්ම ඔක්කොම එකතු කරලා තනි ට්‍රැක් එකක් හැදෙනවා. කොම්පෝස් වෙනවා. තේනද? එතකොට මේ කොම්පොසිෂන්ස් එකක් කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. يعني වීඩියෝ එකක් එහෙම නැත්නම් ඇනිමේෂන් එකක් හැදෙන්න ඕන කරන එලිමන්ට්ස් එකතු වෙලා තනි එකක් විදියට ගන්න තමයි මේ After Effects තියෙන්නේ, ඇනිමේට් කරගන්න තියෙන්නේ. එතකොට ඒකේ තියෙන කෝ එක තමයි කොම්පොසිෂන් එක. එතනදී ඔයාට පුළුවන් දැන් මේකෙදි අපි වැඩ කරද්දි ගොඩාක් කොම්පොසිෂන්ස් පාවිච්චි කරන්න වෙනවා. හරිද? කීක වැඩවලදී අපි ඉස්සරහට බලමු. එතනදී ගොඩක් වෙලාවට මේ කොම් කියලා තියෙන. ඉතින් මේක ඔයාලට කැමති නමක් මෙතනදී දෙන්න පුළුවන්. හරි දැන් ඔයා ටෙක්ස්ට් ඇනිමේෂන් එක කියන්නේ අකුරු ඇනිමේෂන් එකක් හදනවා නම් ටෙක්ස්ට් ඇනිමේෂන් කියලා දාන්න. එහෙම නැත්නම් ඔයා මොකක් හරි ස්ලයිඩ් ෂෝ එකක් හදනවා නම් ස්ලයිඩ් ෂෝ කියලා දාන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතන නිකන් ඇනිමේෂන් කියලා ගහන්න. හරිද? ඇනිමේෂන් කියලා ගහන්න. හරි. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාට පුළුවන් HTද කොහොම නැත්තම් මේක සෝෂල් මීඩියා පෝර්ට්‍රේට්ද ලෑන්ඩ්ස්කේප්ද මීඩියා පෝර්ට්‍රේට් එකක් විදිහටද හරිද ස්ක්වයර් සයිස් එකකටද ඕන විදිහට. අනිත් එක තමයි ඔයාට කැමති විදිහට මෙතනත් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරිද? අනිත් එක මතක තියාගන්න ළමයි මෙතන මේ ක්ලික් කරලා තිබ්බොත් මෙතන ටික් එකක් දාලා තිබ්බොත් මෙතන width එකත් height එකත් එක්ක මේක value එක වෙනස් වෙනවා කියලා. හරි. ඊට පස්සේ මම ඉතින් අපි HD 1020ත් 1080ත් කියන එක දෙමු. 29.97 fps හරි. ඊට පස්සේ ෆ්‍රේම් රේට් එක ඒ දේවල් තියෙනවා. ඉතින් ටයිම් ඩියුරේෂන් එක ඉතින් ඔයාලට පුළුවන් තප්පර 30 එහෙම නැත්නම් තප්පර 10 හරිද? වගේ දෙන්න බෑග්ග්‍රවුන්ඩ් කලර් එක තියෙන බ්ලැක් එකම තියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අවශ්‍යතාවය අනුව වෙනස් කරගන්න පුළුවන් නැතත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඕකේ දුන්නාට පස්සේ ඔයාගේ කොම්පොසිෂන් එක මෙන්න මේ විදිහට හැදෙනවා. හරි. මේ කොම්පොසිෂන් එක හැදුනහම ළමයි දැන් මේ තියෙන්නේ ළමයි ඇත්තටම ගත්තොත් එහෙම ට්‍රාන්ස්පේරන්සි මොඩ් එක. මේ කොම්පොසිෂන් එකේ ට්‍රාන්ස්පේරන්සි මොඩ් එක. දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මෙහෙම දෙයක්. දැන් ඔයාලට ඕනේ ඔයාලා හදපු ප්‍රීමියර් ප්‍රෝ වීඩියෝ එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ ඔයාලගේ ලෝගෝ එක රොටේට් වෙවි
තියෙන්න 3D ලෝගෝ එක. දැන් ඔයාලට මේක ඕනේ නිකන් ට්‍රාන්ස්පේරන්සි විදිහට කියන්නේ විනිවිද මොකක් හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක ඕක දැම්මොත් නිකන් කොටුවක් ඇතුලේ ලෝගෝ එක කරගෙන වගේ තමයි පේන්නේ. එහෙම නෑ. එහෙම වැඩක් නෑ. ඔයාට ඕනේ ලෝගෝ එක විතරක් කරගෙන. අන්න ඒ වගේ වෙලාවට තමයි අපි මේ ට්‍රාන්ස්පේරන්සි මෝඩ් ට්‍රාන්ස්පේරන්සි කොම්පොසිෂන් එක වැදගත්කම තියෙන්නේ. ඉතින් අපිට මේ ට්‍රාන්ස්පේරන්සි එක ඕන නැත්තම් අයින් කරලා දාන්නත් පුළුවන්. මේ ටොංගල් ට්‍රාන්ස්පේරන්ස් ග්‍රිඩ් එකෙන් මේ විදිහට අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඔයාලා වැඩ කරද්දි ගොඩක් වෙලාවට මේක zoom in zoom out කරගන්න පුළුවන් mouse එකේ scroll button එක ක්ලික් කරලා එහෙම නැත්තම් keyboard එකේ මේ නැවතීමේ තිත සහ ක්‍රමායක පාවිච්චි කරලා zoom in zoom out කරගන්න පුළුවන් මොන ඔය විදිහට. හරි. ඊට පස්සේ ඉතින් මෙතන තියෙනවා time indicator මේ time indicator තප්පර 10කට අපි මේ තප්පර 10කට දුන්නේ ඒක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ට්‍රාන්ස්පේරන්සි බටන් එක. ඉතින් මෙතන තියෙනවා අපිට කාට දාගමු දැනට. හරි. ඊට පස්සේ මම control S ගාලා save කරා එක. හරි. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා region of interest. කියන්නේ මෙතනදී ඔයාලට පුළුවන් composition එක මේ විදිහට cut off කරලා හදා ගන්නත් අවස්ථාවයන් අනුව. හරිද? ඒක අපි ඉස්සරහදී වැඩවලදී පාවිච්චි කරලා පෙන්නන්නම් මම. හරිද? ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අපි මේ ග්‍රිඩ් එකක් විදිහට දාගන්නව නම් කොහොමද ටයිටල් ග්‍රිඩ් එකක් අපිට දැන් මොකක් හරි වීඩියෝ එකක් හදනකොට අපිට පොඩ්ඩක් අදහස ගන්න මේකේ ෆ්‍රේම් එකේ කොයි විදිහටද මේකේ තියෙන්නේ ඒ දේවල් දැන් මේ හරිය ගත්තොත් සේෆ් ප්ලේස් එකක වීඩියෝ එක මේ හරිය මැද මේ ලයින්ස් වලට වඩා මේ හරිය මැදයි හරිද මෙහෙට යනකොට කට් ඔෆ් වෙන්න තියෙන chances වැඩි සමහර වෙලාවට ඉතින් මේක හරි ස්ක්වයර් සයිස් ඩයිමෙන්ෂන්ස් වලින් ගත්තොත් මේක සේෆ් පේස් එක. ඉතින් ඒක ගැන හොඳ අයිඩියා එකක් ගන්න. ඒක පාවිච්චි කරන්නත් අපිට පුළුවන්. ඉතින් මේ ග්‍රිඩ් එක සාමාන්‍යයෙන් නෝමල් පාවිච්චි කරන්නේ ওই විදිහට තියාගමු. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මේක ප්‍රොජෙක්ට් පැනල් එක කිව්වා මේක කොම්පොසිෂන් පැනල් එක කිව්වා. හරි. දැන් ඔයාලට මං කිව්වා මේකෙදි දැන් අපිට කොම්පොසිෂන් එක මෙතනිනුත් හදන්න පුළුවන් create new composition කියලා. ඒත් එක්ක මෙතන පුළුවන් create a new folder. දැන් උදාහරණයක් විදිහට අපි වීඩියෝ එකක් හදනකොට මේ ඇනිමේෂන් එකක් හදනකොට අපිට ඕන කරනවා එක එක ගිනි දැල් වගේ දේවල් එකක එලිමන්ට්ස් වර්ග Photoshop layers PSD files ඒවටම කියන්නේ Illustrator වගේ files. මෙන්න මේ වගේ files අනම්මනම් මෙන්න මේ project panel එකට තමයි අපි ගෙනල්ලා දාන්නේ. හරිද? එතනදී මෙහෙම right click කරලා අපිට import කරගන්න පුළුවන් ඕනෑම After Effects වලට support කරන file එකක් ළමයි. හරි ඉතින් දැන් මෙහෙම ගත්තොත් එහෙනම් මම image එකක් ගත්තොත් එහෙනම් මෙන්න මේ image එක මෙතෙන්ට එනවා. වීඩියෝ එකක් ගත්තොත් එහෙම import file එහෙම නැත්නම් control I click කරලා අපිට ඔය විදිහට ගන්න පුළුවන්. හරිද? මේක මෙහෙම double click කරොත් අපිට preview වෙලා පේනවා බලා ගන්න පුළුවන් වීඩියෝ එක. හරිද? ඔය විදිහට තියෙනවා. හරි. ඊට පස්සේ ඔයා හදාගත්ත කොම්පොසිෂන් එක මෙතන තියෙනවා ටයිම්ලයින් එකේ. ඒතකොට මෙතන මේක මොනවද මේ ලේයර් එකට මේ කොම්පොසිෂන් එක තුළට දාලා නැති හින්දා මොනවත් විසිබල් වෙන්නේ. අපි නිකන් මෙහෙම drag and drop කරලා මෙතෙන්ට දැම්මොත් එහෙම අදාළ ඒ වීඩියෝ එක අපිට මේ විදිහට බලා ගන්න කරන්න පුළුවන් ප්‍රිවිව් එකෙන්. ඉතින් මේක ප්ලේ කරලා බැලුවොත් ඔන්න ඔය විදිහට තියෙනවා. හරි. ඒත් එක්කම මේවා ඉතින් මේ අපිට වීඩියෝ එක ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්, කොට කරගන්න, ලොකු කරගන්න, දික් කරගන්න. අර Premiere Pro වගේ මේ කියන්නේ අපිට මෙහෙම ඇඩ්ජස්ටබල් කරගන්න ඉතාමත් ලේසි After Effects ඇතුලේ. හරිද? ගොඩක් වෙලාට හැබැයි මතක තියාගන්න ගොඩක් වෙලාට After Effects පාවිච්චි කරන්නේ අපි Premiere Pro වගේ long editing වලට නෙමෙයි අපිට final editing වලට තමයි Premiere Pro පාවිච්චි කරන්නේ අපිට After Effects පාවිච්චි කරන්නේ motion graphics එක යන වැඩවලදී කියන්නේ slide show හදන විදිහට promotion videos textile එනම් මනම් ඒ වගේ දේවල් වලට හරිද හරි ඉතින් දෙකෙන්ම කරගන්න පුළුවන් නමුත් ඉතින් After Effects අපි පාවිච්චි කරන්නේ අර වගේ දේවල්. ඉතින් මෙතන මේ විදිහට අපිට adjust කරගන්න පුළුවන් අපේ වීඩියෝ එක ඔය ඕන කැමති විදිහකට. හරිද mouse එකෙන් අල්ලලා. හරි. දැන් මේක මම ඩිලීට් කරලා දාන්නම් මෙතනින් ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ PNG ෆයිල් එකක් වුණත් හරි මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන් අපේ වැඩවලට ඕන කරන විදිහට. හරිද? හරි. මම දැන් ඒක ඩිලීට් කරනවා. ඉතින් මෙතන import ගිහලා අනිත් එක තමයි. එහෙම import යවෙන්න ඕනෙත් නෑ. control I press කරන්න ඕනෙත් නෑ. ඔයාලට පුළුවන් මෙහෙම ඕනම ඔයාගේ මැෂින් එකේ ඉඳලා අදාළ වින්ඩෝ එකේ ඉඳලා drag and drop කරලා මෙන්න මේ විදිහට දාන්නත් පුළුවන්. හරිද drag and drop කරලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ මේ විදිහට එතකොට මෙතෙන්ද ඒක එනවා ඉතින් මෙතන ඔන්න ඔය ටික තමයි මූලිකම කාරණා ටික එතකොට මෙතනින් අපිට create transform කරන්න පුළුවන් ඒත් එක්ක මෙතන folders ඉතින් දැන් මෙහෙම ගන්නකොට ළමයි දැන් සමහර වෙලාවට ඔයාලට videos audios ඔක්කොම පැටලෙනවා
එතකොට ප්‍රොජෙක්ට් එක ටිකක් පිළිවෙලට තියාගන්න ඕන නම් ඔයාලට ටිකක් කම්ප්ලිකේටඩ් වැඩි වගේ නම් ඔයාලට පුළුවන් මෙතන create a folders හදලා ඒ folders ඇතුළට මේක දාන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම images හිතනවා ස්ලයිඩ් ෂෝ එකක් හදනවා. ඒ ස්ලයිඩ් ෂෝ එකේ තියෙනවා ඉමේජස් කොටස් දෙකක්. එකක් තමා මොකක් හරි හිතන්න ට්‍රිප් එකක් ගියා කියලා. ට්‍රිප් එකේ දවල් ෆොටෝස්. අනිත් එක ට්‍රිප් එකේ රෑ ෆොටෝස්. දැන් මේ දෙක එකට මික්ස් වෙලානේ තියෙන්නේ. අපිට පුළුවන් අපි පික්චර්ස් ටික තෝරලා මෙන්න මේ වගේ ෆෝල්ඩර් එකක් ඇතුළට මෙතෙන්ට ගෙනල්ලා ඉම්පෝර්ට් කරලා මේක ඇතුළට දාන්න. හරිද? ඉතින් මෙහෙම drag and drop කරලා මේක ඇතුළට මෙහෙම දැම්මහම ඊපස්සේ ඉමේජ් එක මෙතෙන්ට යනවා. හරිද? ඉතින් ෆෝල්ඩර්ස් කරලත් මේ විදිහට අපිට වැඩ කරන්න පහසු කරගන්න තියාගන්න පුළුවන් හැකියාව මේ ප්‍රොජෙක්ට් පැනල් එක ඇතුළේ තියෙනවා. මොකද එහෙම වැඩ කරගන්නවා නම් ඉතාමත් ලේසි සහ පහසුයි. හරි. ඊට අමතරව දැන් ඉතින් ඔය After Effects වල වැඩ කරගෙන ඉතින් හොඳට මතක තියාගන්න සමහරවිට ඔයාගේ RAM එක මේ අපේ hard එක පොඩ්ඩක් ඉඩ මැද වෙනවා. ඉතින් මෙතනදී පුළුවන් ඔයාලා 4H ගිහිල්ලා all memory disk cache වලට දීලා මෙතන GB 6ක් විතර දැනට මේ වෙලා තියෙන එක පොඩ්ඩක් clean up කරලා දෙන්න. හරි. ඒක සාමාන්‍යයෙන් මම කිව්ව දෙයක් මතක තියාගන්න. හරි. ඊට පස්සේ දැන් මේ එහෙම අපි වීඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි වීඩියෝ එකක් හරි මොකක් හරි ගත්තාම ළමයි ඒක පරිවර්තනය වෙනවා ළමයි ලේයර් එකක් බවට මේ තියෙන්නේ ඒ වගේ ලේයර් එකක් මේ තියෙන්නේ එක ලේයර් එකක් තේරෙනවද මේක ලේයර් එකක් ඒත් එක්කම මම පොඩ්ඩක් මෙහෙම පොඩ්ඩක් මේව කරන්න දැන් කෙනෙක්ගේ ස්ක්‍රීන් එක මෙන්න මේ වගේ පේනවා නම් හරිද මෙයාගේ මෙන්න මේ නමත් එක්ක මෙන්න මේ පේරන්ට්ස් ලින්ක්ස් කියන බටන් එක විතරයි නම් පේන්නේ ඔයාලට පුළුවන් මගේ වගේ අර විදිහට දිගාර ගන්න මෙතන තියෙනවා expand and collapse කියන එක. හරිද? ඊට පස්සේ ඒකත් පේන්නේ නැති වුණොත් හරිද? toggle switch mode button කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙහෙම දිගෑරිලා එනවා. දැන් මේක 2025ත් ඒ වගේම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? 2023 24 ඔක්කොගෙම මේ වගේම තියෙනවා. ඉතින් මේ වගේ මෙතනින් වෙන දේවල් ටික මම තව පොඩ්ඩකින් පැහැදිලි කරලා දෙන්නම් ළමයි. හරි. ඉතින් ඕක තමා මූලික කාරණාව. එතකොට තමා අනිත් කාරණා තමයි ඔයා ගේන මේ ෆයිල් එකක නම ඔයාට රීනේම් කරගන්න උනත් පුළුවන් රයිට් ක්ලික් කරලා රීනේම් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් එක්කම මෙතනත් ඔයාට රීනේම් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙනස් කරාම මෙතන වෙනස් වෙන්නේ නැහැ. මෙතන වෙනස් කරාම මෙතන වෙනස් වෙන්නේ නැහැ. ඒක දෙක සෙපරේට්. ඔයාගේ අවශ්‍යතාවය අනුව වැඩ කරනකොට අවශ්‍යතාවය අනුව එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මෙතන toggle switch mode button open කරලා මෙන්න මේ විදිහට දිගට ගන්න පුළුවන්. නමුත් ඉතින් අත්‍යවශ්‍ය නැහැ. ඒ වගේ දිගට අපිට අත්‍යවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටික විතරයි. හරිද? ට්‍රැක් මෑට් ඇල්ෆා මෑට් ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. ඒව ගැන දැනට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ පැත්තෙත් ඉතින් තියෙන එක එක Windows වර්ග තමයි මේ Windows ටික අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍යතාවයක් නැත්තම් මේ පැරග්‍රාෆ්, එලයින් වගේ දේවල් සහ මේ වගේ දේවල් ඔයාට පුළුවන් මේ වින්ඩෝ එකට ගිහිල්ලා මෙතන ටිප් එක අයින් කරන්න ඒ විදිහට. හරිද? නැත්තම් මෙතන ක්ලෝස් කරලා පැනල් කියන එක දාන්න පුළුවන්. ක්ලෝස් පැනල් කියන එක දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. තේරෙනවද? රයිට් ක්ලික් කරලා ක්ලෝස් පැනල් දැම්මා. හරිද? ඉතින් අපිට ওই විදිහට ඔක තියාගන්නත් පුළුවන්. හරි ඉතින් මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාලට අවශ්‍යතාවය අනුව. හරි. දැන් අපිට පුළුවන් මේකට වීඩියෝස් ගන්න එක එක ජිප් ෆයිල්ස් ගන්න ඕනම After Effects වලට සපෝට් කරන අපේ වැඩේට සපෝට් කරන ඕනම වැඩකට මේක අපිට ගන්න පුළුවන්. ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට්ස් වගේ දේවල් හදනකොට මම ඒවා කියලා දෙන්නම්. තවත් ඉස්සරහට. හරි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කොහොමද අපි ඇනිමේෂන්ස් වගේ දේවල් හදන්නේ? කොහොමද මේ කී ෆ්‍රේම්ස් දාන්නේ? කොහොමද ඇනිමේෂන්ස් හැදෙන්නේ කියලා දැන් බලමු. හරි. දැන් මම ඔය කියාගෙන ආපු දේවල් ටික මොකක් හරි ගැටලුවක් තියනවද ප්‍රශ්නයක් තියනවද අවුලක් නැද්ද අපි ඉස්සරහට යමුද මොකක් හරි ප්‍රශ්නයක් තියනවද ගැටලුවක් තියනවද අපි කී ෆ්‍රේම්ස් වගේ ඇනිමේෂන්ස් වගේ දේවල් කතා කරන්න කලින් ඔය දේවල් සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න ගැටලු තියනවද chat එකට දාන්න ළමයි ක්ලියර් දවුලක් නැද්ද ස්ටෝරේජ් එක ක්ලියර් කරන්නේ මෙතෙන්ට ගියා ස්ටෝරේජ් දුන්න all memory disk cache එක දෙන්න edit එතකොට හරි හරි අනිත් කට්ටිය මොකද අවුලක් නැද්ද ප්‍රශ්නයක් නැද්ද අවුලක් නැත්නම් අපි ඉස්සරහට යමු හරි
ප්‍රශ්න මොහොත තියෙනවා නම් අහන්න. හරිද? ප්‍රශ්න තියාගෙන යන්න එපා. හරිද? හරි. දැන් මෙහෙමයි. ඇනිමේෂන් එකක් කියන්නේ මොකද්ද ළමයි? හ්ම්. ඇනිමේෂන් එකක් කියන්නේ ඇනිමේෂන් එකක්. හ්ම්. නිකන් අදහස් ටිකක් කියන්න බලන්න. මොකක්ද ඇනිමේෂන්? ඔයාලා දකිනවනේ ඇනිමේෂන්ස් එක එක දකිනවනේ. හරිද? ඕ දැන් කට්ටිය කියද මූවින් ඔබ්ජෙක්ට් එකක් කියනවා. ඔබ්ජෙක්ට් එකක් තවත් තැනකට ගෙන යන එක කියනවා නේද? ඔබ්ජෙක්ට්ස් ඇන් මෝෂන් වල කම්බිනේෂන් එකක් කියනවා. හරිද? මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් ලෝකේ මේ ප්‍රොජෙක්ටරේ ද අපි නිකන් ගත්තොත් එහෙම මේ ඇනිමේෂන් ඒ වගේ හැම දෙයකම ආරම්භයට තැනක් තමා මේ සිනමාව කියන්නේ ෆිල්ම්ස් කියන්නේ හරිද එතකොට එකන මිනිස්සුන්ට නිකං මේ මොකක් හරි කතාවක් හරි මොකක් හරි දෙයක් ඉන්ටර්ටේන්මන්ට් එකක් දෙන්න බැලුව මිනිස්සු එතකොට එක රූප හදලා එක මූමන්ට් හැදවා හරි එතකොට බිහිවෙච් වෙලා මේ අද වෙනකොට මාරම ඩිවලප් එකක් වෙලා තියෙන පැත්තක් තම මේ ඇනිමේෂන්ස් කියන ඇනිමේෂන්ස් කියනකොට ඒක අද වෙනකොට ප්‍රොජෙක්ට්‍ර බේස් වෙලා තියෙන දේවල්ල ෆිල්ම්ස් වල අරහෙම තියෙනවා අද වෙනකොට මේ දැන් වීඩියෝ වගේ ලෙවල් එකට හැදෙන්න කලින් ඉස්සල්ලාම තිබ්බේ පොඩි අර එක චිත්‍ර ඇඳලා ඒවා එක තැන්වලට මූ කරනවා වගේ කන්සෙප්ට්ස් හරිද එතකොට මේ ඇනිමේෂන් එකක් කියන්නේ අපි ඇත්තටම ගත්තොත් එහෙම මේ චලන චිත්‍රකයක් කියන්නේ ගැන 2D ඇනිමේෂන් එකක් කියන්නේ දීතල චලන චිත්‍රකයකට එකන්නේ සිංහලින් කිව්වොත් එහෙම. එතකොට කියන්නේ චලනය වන චිත්‍ර. හරිද? ආර්ට් එකක්. හරිද? එහෙම එකක් තියෙනවා. එතකොට මේ චලනය වෙන්නේ මොනවද? ඔබ්ජෙක්ට්ස් කියලා අපි හැඳුන්වුවොත් එහෙම ඔබ්ජෙක්ට්ස්. එතකොට මේ ඇනිමේෂන්ස් හැදෙනකොට ළමයි දැන් ඔයාලා ලෝගෝ ඇනිමේෂන්ස් වගේ දේවල් හදනකොට ලෝගෝ ඇනිමේෂන්ස් වගේ දේවල් හැදෙනකොට එහෙම නැත්නම් ක්‍රියේටිවිටි එක පාවිච්චි කරලා මොකක් හරි දෙයක් කෙරෙනකොට ඒ 12ම ඔයාලගේ අතින් වෙනවා. ඒක වෙනමම අධ්‍යයනය කරලා ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මම කියලා දෙන්නම්. කරුණු 12ක් තියෙනවා. ඒක ඇනිමේෂන් එක කියන්නේ ඕනම ඇනිමේෂන් එකක් සක්සස් වෙලා දැනෙන්න මිනිස්සෙක්ට බලන වීව කෙනෙක්ට දැනෙන්න නම් ඔය ටික 12න් 10ක්වත් හරියන්න ඕනේ. හැබැයි ඒක මේ 12න් 10 කියන්නේ මම මේක කියන්නේ නැත්තේ ලොකුවට ඒ කරුණු 12 ફોකස් කරන්න යනවා ඊට පස්සේ. එහෙම නෙමෙයි. වැඩේ ක්‍රියේටිව් වෙන්න. වැඩේ ඇතුලේ ලයිව් වෙන්න ඕනේ. ඒක තමයි ඇනිමේෂන් වල කන්සෙප්ට් එක. නැත්තම් 12 හදන්න ගිහිල්ලා කෙලවෙනවා. එහෙම එකක් නැහැ. එනේ හදන එක වට දැනෙනවා නම් දැන් හිතන්නකො නිකන් බෝලයක් තියෙනවා. හරිද බෝලයක් තියෙනවා. මේ බෝලේ මෙහෙම රවුම් පෙරලිලා යනවා. හරිද? පෙරලිලා මෙහෙම යනවා. මේ යනකොට එහෙම නැත්තම් බම්ප් වෙවි යනවා. බම්ප් වෙවි යනකොට අපිට ටිකක් ඕක පොඩ්ඩක් සවුන්ඩ් වලින් ඒත් එක්කම නිකන් බෝලේ නිකන් පොඩි වෙලා පොඩි අර ස්පොන්ජ් ගතියට වගේ වෙනවනම් අර පොඩ දැනෙන ගතිය වැඩි. සවුන්ඩ්ස් වලින් ඒ තියෙන ඒකට ලයිව් ගතිය වැඩි වෙනවා. අන්න ඒක තමයි මේ ඇනිමේෂන්ස් වල අර ලයිව් එක දෙන්න ඕනේ කියන කතන්දරේ එන්නේ. එතකොට ගොඩක් වෙලාවට ළමයි අපි ඇනිමේෂන්ස් හදනකොට මේවා ගැන කන්සිඩර් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා තින් මොකක් හරි ඇනිමේෂන් එකක් හැදෙනකොට ඒ ඇනිමේෂන් එකට තියෙන්න ඕනේ පොඩි ලයිව් ගතිය. අන්න ඒ දේවල් අපිට After Effects ඇතුලේ හරියටම කරගන්න පුළුවන්. හරිද? ඒකට වෙනම tools තියෙනවා, ඒ වගේ plugins තියෙනවා, ඒවට වෙනම scripts වර්ග තියෙනවා. අපි අද ඒක කතා කරමු. හරි. එතකොට ඔබ්ජෙක්ට් එකක් කියන්නේ ඔබ්ජෙක්ට් සෝරි ඇනිමේෂන් එකක් කියන්නේ මොකක් හරි කාලයත් එක්ක චලනය වෙන රූපයක් අපිට විසිබල් වෙන එක. එතකොට අපිට දැන් හිතන්නකෝ සරලම අවස්ථාව ගමුකෝ.
මේ දැන් මම මෙතනින් ලේයර් එකක් ගන්නවා. මෙතන තමයි ළමයි After Effects වල ලේයර්ස් ගන්න. ලේයර්ස්. මෙතන ලේයර්ස් තියෙනවා ටෙක්ස්ට් ලේයර් එක තියෙනවා. සොලිඩ් ලේයර් එක තියෙනවා. ලයිට් ලේයර් එක තියෙනවා. කැමරා ලේයර් එක තියෙනවා. නල් ඔබ්ජෙක්ට් ලේයර් එක තියෙනවා. ෂේප් ලේයර් එක තියෙනවා. මම මේ ෂේප් ලේයර් එක ගැන ගොඩාක් ලොකුවට කියලා දෙන්නම් ටිකක්. හරිද? ඒ කියන්නේ මේක ගැන වෙනමම සෙෂන් එකක් ඔයාලට තියෙනවා. ෂේප් ලේයර් එකකින් කරන්න පුළුවන් දේවල් මොනවද? ඒක කොහොමද තව මොඩිෆයි කරන්නේ? එක දේවල් තියෙනවා. ඒතර ඇඩ්ජස්ට්මන්ට් ලේයර් කියන්නේ ඉතින් කෝකටත් අයිල වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ලේයර් එකක්. මම මේක දැනට ගන්න සොලිඩ් ලේයර් එක. සොලිඩ් ලේයර් එකේ ෂෝට්කට් එක තමයි control y. සොලිඩ් ලේයර් එක ගන්නවා. ගත්තට පස්සේ ළමයි ඉතින් මෙතන අපිට එනවා අපේ කොම්පොසිෂන් එකේ සයිස් එකටම නේද? විත් එකයි හයිට් එකයි යනවා. මම මේකේ පාට අපි මේ වගේ පාටකට දාගන්න. ඊට පස්සේ මම මේක ඕකේ කරන්න. මේ සොලිඩ් ලේයර් එක දැක්කද මේ ලේයර් එකක් හැදුනා. හරිද? මේ ලේයර් එකක් හැදුනා. මේ ලේයර් එක මම පොඩ්ඩක් මෙන්න මේ විදිහට පොඩි කරගන්නවා මෙහෙම අරගෙන. හරිද? අපිට පුළුවන් මේ ඕනම හදන ලේයර් එකක් කන්ට්‍රෝල් කරන්න ඕන විදිහකට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් මෙතන මේ මැද තියෙන්නේ ළමයි ඕනම ලේයර් එක මොකද්ද මේකට කියන ඇත්තේ? දන්න කට්ටිය ඉන්නවද? මොකද්ද උතනට කියන ඇත්තේ? ඕනම දැන් මොකක් හරි ලේයර් එකක් අපි හැදුවට පස්සේ ඔකේ මැදක් එනවා. හ්ම්. මධ්‍ය ලක්ෂයක් එනවා. නේ මැද. ඕනම ලේයර් එකකට තියෙනවා. හරිද? සෙන්ටර් පොයින්ට් එක එහෙම නැත්නම් අපි කියනවා මේකට ඇන්කර් පොයින්ට් එක කියලා. හරිද? ඇන්කර් පොයින්ට් එකක් කියලා. මේ ඇන්කර් පොයින්ට් එක වටේ තමයි මේ ඔබ්ජෙක්ට්ස් හැම දෙයක්ම මූව් වෙන්නේ. මේ ඇන්කර් පොයින්ට් එකේ පිහිටීම මත ඇනිමේෂන් එකේ ස්වරූපය වෙනස් කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඇනිමේෂන් එක ආර්ට් ක්‍රියේටිව් වැඩක් වෙන්නත් පුළුවන්. ක්‍රියේටිව් වැඩක් නොවෙන්නත් පුළුවන්කම ඔතනදී තේරෙනවා. මොකද ඔයාලට දැන් කැරක්ටර් ඇනිමේෂන්ස් එහෙම බිල්ඩ් කරද්දි මේ අපිට ගේන ලේයර් එක හැමතිස්සෙම මැද තියෙන ඇන්කර් පොයින්ට් එක මැද තියලා වැඩක් කරන්න බෑ. හරිද? හරි. එතකොට මේක තමයි මැද තියෙන මේ පොයින්ට් එක ඇන්කර් පොයින්ට් එක. මේ ඇන්කර් පොයින්ට් එක අපිට වෙනස් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මෙතන තියෙනවා pen behind anchor point tool එක. එහෙම නැත්නම් Y keyboard එකේ Y අකුර press කරොත් එහෙම එනවා. මේකෙන් අපිට පුළුවන් මේ ඇන්කර් පොයින්ට් එකේ පිහිටීම වෙනස් කරන්න මෙන්න මේ විදිහට. පිහිටීම වෙනස් කරන්න පුළුවන්. හරිද? මොකක් හරි ලේයර් එකක පිහිටීම මේ ඔයාලට හරියට තිබ්බේ නැත්තම් මොකක් හරි ලේයර් එකක් ගද්දි ඒකේ පිහිටීම හරියටම තිබ්බේ නැත්තම් කන්ට්‍රෝල් එකත් එක්ක කන්ට්‍රෝල් shift home බටන් එක ප්‍රෙස් කරලා ඒක මැදට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? තේරුණා? දැක්කනේ. හරිද? මැදට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඇන්කර් පොයින්ට් එක කියන්නේ මැද තියෙන එක. මේක අපිට ඕන විදිහට චලනය කරලා මූව් කරන්න පුළුවන්. ඒක මැද තියා ගන්න පුළුවන්. මැද තිබ්බේ නැත්තම් හරිද? shift එකයි alt එකයි home එකයි එකට ප්‍රෙස් කරලා keyboard එකේ දෙන්න පුළුවන්. හරිද? හරි. මෙතන මේක අපි ලේයර් එකක් විදිහට ගත්තා. මේ ගත්ත ලේයර් එකට කියන්නේ solid ලේයර් එකක් කියලා. ඒ කියන්නේ හිස් ලේයර් එකක්. මේක නිකන් half sheet කොලේ වගේ ලේයර් එකක්. මේකෙදි ළමයි After Effects වල තියෙනවා විශේෂත්වයක්. ඒ කියන්නේ අපිට පුළුවන් මේ ලේයර් එකට ඕනම දෙයක් මේක ඇතුළේදී කරන්න. මේ ඔයාලා ඉන්නේ 2D ස්පේස් එකක් ඇතුළේ. ඇත්තරම ද්විමානයිනේ මේක. මේක 3D කරනවා නම් ඕනම ලේයර් එකක් අපි 3D බවට පරිවර්තනය කරගන්නේ ළමයි මෙන්න මෙතන තියෙනවා පොඩි බටන් එකක්. මෙන්න මේ 3D බටන් එක. මෙන්න මේක ක්ලික් කරාම මෙයාට එනවා XY Z axis තුනක්. මේකෙන් අපිට Y axis එක ක්ලික් කරොත් මෙන්න මේ විදිහට rotate කරගන්න පුළුවන්. හරිද? Z අක්ෂය ක්ලික් කරොත් rotate කරගන්න පුළුවන්. හරියට නිකන් මේක කළුවර කාමරයක් ඇතුලේ මේකක් තියනවා වගේ නේද නිකන්. හරිද? මේ අපේ වැඩවලට ඕන කරන විදිහට මේ වැඩේ අපිට හදා ගන්න කරගන්න පුළුවන් ඇනිමේෂන්ස් හදනකොට. හරිද? දැන් අපි දැන් නැවතත් ওই විදිහටම තියාගමු. control Z ගගහ අපිට අඳු කරගන්න පුළුවන්. 3D දෙකක් විදිහට කරනවා 3D layer එකක් බාර පරිවර්තනය කරගන්නවා නම් ඕක තමයි විදිහ. හරි. එතනදී ළමයි දැන් කොහොමද ඇනිමේෂන්ස් හදන්නේ? ඇනිමේෂන්ස් කියන්නේ මං කිව්වා ඔබ්ජෙක්ට් එකක මූව් වීමක්නේ අපි සරලව ගත්තොත් ඕක සංකීර්ණ කරගන්න නැතුව. දැන් හිතන්න මෙන්න මේ ලේයර් එක මෙතන තියෙනවා. හරිද? මම මේක පොඩි කරගන්න. මෙයා බිඳුවේදී තමයි මෙතන තියෙන්නේ. මෙයා මෙතෙන්ට යනවා. මෙතෙන්ට යනකොට නම් ඇත්තටම පොඩි කාලයක් ගත වුණේ මට. හැබැයි ඔයාලා ඇනිමේෂන් එකක් හදනවා මෙතන ඉඳන් මෙතෙන්ට යන්න තප්පරයක ඇනිමේෂන් එකක්. මේක මේ ටයිම් ඉන්ඩිකේටර් එක.
හරිද? දැන් මේකයිනේ මෙයාගේ පොයින්ට් එක වෙන්නේ. අපි සරලව ගමුකෝ. මේකයි තමයි පොයින්ට් එක. එතකොට බිඳුව තප්පරයේදී මෙයා මෙතන පොයින්ට් එකේ ඉන්නවා. තප්පරයකට පස්සේ මෙන්න මෙතන පොයින්ට් එකේ ඉන්නවා. පොයින්ට් දෙකක්. අන්න ඒ වගේ හදන පොයින්ට් එකකට තමයි අපි කියන්නේ කී ෆ්‍රේම් එකක් කියලා. ඒක තමයි කී ෆ්‍රේම් එක. ඒ කියන්නේ මේන්ම පොයින්ට් දෙක කී ෆ්‍රේම් එක වෙනවා. හරිද? තේරෙනවද ඇනිමේෂන් එක හැදෙන විදිහ? දැන් අතරමැද දැන් ඒතකොට අතරමැද ඒවට කී ෆ්‍රේම් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. අපිට එහෙම වුණොත් මේක වැඩේ කරගන්න වෙන්නේ නැහැ. හරිද? කී ෆ්‍රේම් හැදෙනවා. අපි ගන්නේ කාලයත් එක්ක එයා ඉවර වෙන තැනත් එක්ක තියෙන පොයින්ට් එක. නැත්තම් මොකද ගොඩාක් කී ෆ්‍රේම්ස් හරි. දැන් කොහොමද කී ෆ්‍රේම්ස් හදන්නේ? After Effects වල තියෙන key frames හදන mechanism එක එකම එකයි. හැම තැනටම කෝකටත් අයිල වගේ හැම තැනම මේක විතරයි තියෙන්නේ. මෙන්න මේක මෙහෙම පොඩ්ඩක් මෙතන ක්ලික් කරොත් ළමයි මෙන්න මේ පොඩි ලකුණ ක්ලික් කරොත් මෙතන දිග ඇරෙනවා ට්‍රාන්ස්ෆෝර්ම් කියලා බටන් එක. මේ ට්‍රාන්ස්ෆෝර්ම් බටන් එක විශේෂත්වයක් තියෙනවා. මේ ට්‍රාන්ස්ෆෝර්ම් එක කියන්නේ ඇත්තටම ගත්තොත් අපිට මේ ලේයර් එකකට කරන්න පුළුවන් හැමදේම මේක ඇතුලේ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මං කිව්වා ඇන්කර් පොයින්ට් එක. මොකක් හරි ලේයර් එකකට ඇන්කර් පොයින්ට් එක මෙතන තියෙනවා. නේ? මේක වෙනස් කරද්දි මේ ඇන්කර් පොයින්ට් වැලියු එක වෙනස් වෙනවා. දැක්කනේ මේ වෙනස් වෙනවා. හරිද? දැක්කනේ ඇන්කර් පොයින්ට් වැලියු වෙනස් වෙනවා. මම මේක අනිත් එක තමයි දැන් මෙහෙම ඔයාලා දැන් මේ ක්ලික් කරගත්තනේ මොකක් හරි දෙයක් නේද? ඒකෙන් ඔයා මේ සිලෙක්ෂන් ටූල් එකට යන්නේ. ඒ කියන්නේ ඕනම දෙයක් සිලෙක්ට් කරන ටූල් එකට යන්නේ V ඔබන්න. කීබෝඩ් එකේ V. එහෙම නැත්නම් මෙතන ප්‍රෙස් කරන්න. හරිද? දැන් මම මේක එඩ්ජස්ට් කරනවා හෙට මෙහෙට. දැක්කද? පොසිෂන් එක පිහිටීම. හරිද? මොකක් හරි ලේයර් එක පිහිටීමක් තියෙනවා. ඒ ලේයර් එකේ මැදක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ස්කේල් එක. ස්කේල් එක කියන්නේ මේක පොඩි වෙනවද අඩු වෙනවද වැඩි වෙනවද ප්‍රමාණය සයිස් එක තමා ස්කේල් එක. ඊට පස්සේ රොටේෂන් එක. ඇත්තටම ලේයර් එකකට තියෙන්න පුළුවන් ওই ටිකනේ. රොටේෂන් කැරකෙන්න. හරිද? මෙතන තියෙනවා කැර. මෙතන ඔයාලට පුළුවන් මෙහෙම ක්ලික් කරලා මවුස් එකෙන් එහාට මෙහාට කරන්න ඇඩ්ජස්ට් කරන්න වැලියු එක. මෙතන බිඳුවට ඉස්සරහනේ එක තියෙනවා නේද? එක ආවා කියන්නේ රවුමක් කැරකිලා. දෙක ආවා කියන්නේ රවුම් දෙකක් කැරකිලා. කියන එක. හරිද? මෙහෙම බිඳුව දෙමු. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා opacity. opacity එකේ වැලියු එක ඇඩ්ජස්ට් කරොත් එහෙම මෙන්න මේ විදිහට මේක පේනවා නොපෙනෙනවා විදිහට හදා ගන්න පුළුවන්. එතකොට ලේයර් එකකට තියෙන්න පුළුවන් දේවල් ටිකනේ. තැන වෙනස් වෙනවා, කැරකෙන්න පුළුවන්. හරිද? ප්‍රමාණය වෙනස් වෙනවා. එක්කෝ පෙනී නොපෙනී යනවා. ওই ටික තමයි තියෙන්නේ. කියන්නේ ට්‍රාන්ස්ෆෝර්ම් එකක තියෙන ගති ලක්ෂණ ටික තමයි තියෙන්නේ. ඉතින් මේක අපි එඩ්ජස්ට් කර කර හදන එක තමයි අපි මෙතන motion graphics කියලා කරන්නේ. මේක අපිට 3D space එක කරා අරන් ගියාම මෙතනයි. දැන් උදාහරණයක් විදිහට මෙතන 3D button එක මෙතන ක්ලික් කරොත් ළමයි දැන් දැක්කද අර key frames වර්ග ගොඩක් වෙනස් වුණා. ඉස්සෙල්ලා තිබ්බේ key මේ sorry මේ values තිබ්බේ දෙකයි. ඒ දෙකක් තිබ්බේ. 3D කරනකොට තුනක් ආවේ ඇයි? නිකන් කියන්න බලන්න. ඇයි? හ්ම්. නිකන් හිතලා කියන්නේ නිකන් මේ සරලම ප්‍රශ්නේ ඇයි? හරිද? සාමාන්‍යයෙන් මේ තියෙන්නේ දැන් 2D මොඩ් එකේනේ. 2D මොඩ් එකේ තියෙන්නේ 3D කරපු ගමන් හ්ම්. අනිත් කට්ටිය මොකද කියන්නේ? ඇයි එහෙම උනේ? මොකද 3D කියනවා කියන්නෙම XYZ. ඔව්. ප්‍රියංකර ඔයා කිව්වා හරි XYZ. ඒ කියන්නේ ඇක්සස් තුනක් තියෙනවා. දිග පළල උස ඝනකම. හරිද? දිග පළල උස ඝනකම කිව්වා හතර බානක් වල නමුත් අර දිග කොහොමත් පළල වෙන්නත් පුළුවන් ඝනකම වෙන්නත් පුළුවන්. හරිද? එතකොට 2D එක නම් XY විතරයි මේ. XY විතරක් තියෙන හින්දා තමයි මේ X යි Yටයි X යි Yටයි එච්චරයි. ද්විමාන. ඒක 3D කරාම ලේයර් එක මෙන්න මේ විදිහට එනවා. මේවා අපි මේ X Y අක්ෂයෙන් ඔස්සේ කරකවනවා නම් මෙහෙම. X අක්ෂයේ කරකවනවා නම් මේ වගේ. Z අක්ෂය ඔස්සේ කරකවනවා නම් මෙන්න මේ විදිහට.
ඕරියන්ටේෂන් එක මේකේ සම්පූර්ණ පිහිටීම වෙනස් කරගන්න. හරිද? ස්කේල් එක. පොසිෂන් එක. මේ ඒක බිඳුව ප්‍රමාණය තියෙන්නේ මැද තියෙන හින්දා කොම්පොසිෂන් එකේ. හරිද? x5. හරි. හරි. මෙතන අපි 3D ගැන කතා කරගෙන හිටියේ. හරි. දැන් ඔහොම තියෙනවා. හරිද ළමයි? එතකොට දැන් කොහොමද බලමු අපි key frame එකක් මේක ඇතුලේ හදාගන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම මේක 3D අයින් කරලා මේක 2D කරගන්නවා. මේ key frames කියන ඒවා ඕන විදිහට ওই විදිහට හදාගන්න පුළුවන් කැමති විදිහට. මම මේක scale එකත් පොඩ්ඩක් අඩු කරනවා. හරි. දැන් මෙහෙම layer එකක් තියෙනකොට ළමයි මේක හැමතිස්සෙම දිගෑර දිගෑර වාට මේවා කරන්න ඕනේ නෑ. අපිට short cuts තියෙනවා. දැන් අපිට හිතන්න scale එක හදාගන්න ඕන නම් S ඔබන්න එතකොට values open වෙනවා. අර පොසිෂන් එක කරන්න ඕන නම් P ඔබන්න. පොසිෂන් P. S scale. ඔයාලට transparency එක නම් T. හරිද? opacity T transparency. anchor point එක නම් A. rotation එක නම් R. rotation එක නම් R. හරිද? anchor point එක නම් A. position එක නම් P. scale එක නම් S. opacity එක නම් T. හරිද? හරි. දැන් මම scale එක ඔබනවා S. ගන්නවා පොඩ්ඩක් මෙතෙන්ද මම ගෙනියනවා. ඕන් දැන් මගේ ඇංක පොයින්ට් ටයිම් ඉන්ඩිකේටරේ මෙතන තියෙන්නේ. මම මේක ඇත්තට වෙනස් වෙන්නේ මෙතන දින මෙතෙන් යන පොසිෂන් එකනේ. මං ඔන්න මේ ඔරලෝසු ලකුණ උඩ ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් එතන නිල් පාට වුණා. මේත් එක්කම කී එකක් මෙතන හැදුණා. මම මේක පොඩ්ඩක් මෙහෙම කරගොත් කී එකක් හැදුණා. ඒකට තමයි අපි කියන්නේ කී ෆ්‍රේම් එක. මේක තමයි ෆ්‍රේම් එක. මේක තමයි ඊට පස්සේ මම පොඩ්ඩක් මෙන්න මේ ඉස්සරහට මෙහෙම ඇවිල්ලා තප්පර එකක් විතර තියලා මම මෙයාව මෙන්න මෙතනින් මෙහෙම ගෙනල්ලා තියෙනවා. තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. වැලියු එක වැඩි කරගෙන ආවත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ තිබ්බොත් මෙහෙම එනවා. එතකොට දැක්කද? එතෙන් හරියටම අලුත් පොසිෂන් එකට කී ෆ්‍රේම් එකක් හැදුනා. දැන් මම මේක මෙහෙම කරොත් එහෙම ළමයි දැක්කද? ප්ලේ වෙනවා. ඔයාලට ස්පේස් එක ඔබන්න පුළුවන්. එතකොට මේක ප්ලේ වෙනවා මේ විදිහට පේන්නේ. හරිද? මේකේ ටයිම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් ස්ලෝ කරගන්නවා නම් හරිද? ඔන්න ඔය විදිහට හරිද? යන්න පුළුවන්. මේ තමයි ලයින් එකක් විදිහට හැදෙන්නේ. හරිද? මේක තමයි පොයින්ට්. එතකොට කී ෆ්‍රේම් එක කී ෆ්‍රේම් ඕනම කී ෆ්‍රේම් එකක් හැදෙන්නේ ඔයාට කැමති තැනක ගිහිල්ලා මේක ක්ලික් කරන්න. දැන් මෙතනදී ඔයාට හිතන්න මේක උඩට යන්න ඕනේ. ඔයාට පුළුවන් මේ වැලියු එක පොඩ්ඩක් අප් කරන්න. එතකොට එතනද කී ෆ්‍රේම් එකක් හැදෙනවා. ටයිම් එකත් එක්ක කී ෆ්‍රේම් එක. දැන් මෙයා මෙතනින් එනකොට මෙහෙම අපි තව පොඩ්ඩක් මේක ඉස්සරහට ගෙනියමු. ආයෙ මෙයාට මෙහෙට එන්න ඕනේ. දැන් මම මේක අතින් ගෙනියන්නේ නැහැ ළමයි. මම මෙහෙම කරනවා. මේ
හරිද මේ එතකොට නිකන් එහෙම යන්න පුළුවන්. හරිද? දැන් මේකට අපිට තව කී ෆ්‍රේම්ස් දාන්න පුළුවන්. මේ තියෙනවා මෙහෙට එනකොට මේක නිකන් රොටේට් වෙනවා. අංශක 90ට වගේ. ආයෙත් පොඩ්ඩක් මම මෙහෙම ඉස්සරහට ගෙනියනවා. මේක මේ වගේ වෙන්න බිඳුව කරගන්නවා. ඒතර කෙලි. දැක්කනේ? අනිත් එක දැන් ඔයාලට දැන් මෙච්චර ටයිම් එකක් වැඩි නම් මෙතනින් කොම්පොසිෂන් සෙටින්ස් වලට ගිහලා අඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ තියෙනවනේ මේ සිලෙක්ෂන් යාඩ් ඒරියා එක. මෙන්න මෙහෙම ක්ලික් කරලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් හැටවට ඇනිමේෂන් එක ඕනේ නැත්තම් වර්ක් ඒරියා එක ක්ලික් කරන්න මෙහෙම රයිට් ක්ලික් කරලා trim comp to work area කියන එක දෙන්න. දුන්නාම ඒ ටික විතරක් කට් ඔෆ් වෙලා ටයිම් ලයින් එකේ හැදෙනවා. තේරුණාද? මේක තමා අපේ කී ෆ්‍රේම්ස් වල කතන්දරේ. තේරුණාද? අපි ඕනම වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එක මේ වගේ පොඩි පොඩි විදිහට තියෙනවා. හැබැයි After Effects වල ටිකක් ගැඹුරටම තියෙනවා. Premiere Pro වලත් මේ මේ කතන්දරේ පොඩ්ඩක් තියෙනවා. හරිද? නැත්තේ නෑ. හරිද? මම කරපු වීඩියෝස් ඇති ඔයාලට මං ඒවා මේ දෙනවා. හරිද? මං කෝඩේ Premiere Pro වීඩියෝ සෙට් එකකුත් ඔයාලට හම්බ වෙනවා. DaVinci recorded වීඩියෝ සෙට් එකකුත් ඔයාලට හම්බ වෙනවා කියලා ෆ්‍රී. හරිද? මේ ඒක ඒක ඉස්සරහට මං හිතන්නේ හම්බෙච්ච නෑ. ඔයාලට හම්බුනේ නෑ. හරිද? මේ ඔයාලට තුන්වෙනි සතිය වගේ වෙනකොට හම්බුණ කට්ටිය හිටියද නෑනේ. නෑනේ. දාලා තිබ්බේ නෑනේ. හරිද? සාමාන්‍යයෙන් 3-4 වගේ සති වෙනකොට ඒ ටික අප්ඩේට් වෙනවා. හරිද? ඔයාලට ලින්ක්ස් ටික ඇවිල්ලා තියෙයි. Premiere Pro සහ DaVinci වීඩියෝස් රෙකෝඩඩ් වීඩියෝ සීරීස් එක. හරිද? ඒ ඔයාලට නිකම් දෙන්නෙම. හරිද? ඒකත් මෙතන මෙතනදී Premiere Pro ඇතුලේ මම මේක ගැන කතා කරලා තියෙනවා. හරිද? හරි. After Effects ඇතුලේ ඔන්න ඔය විදිහ තමයි key frames හැදෙන්නේ. මේක තේරුණාද? මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන කවුරු හරි ඉන්නවද? අපි මෙතන ඉස්සරහට යන්න ඕනේ තව. මේ key frame වල බේසික් ටික ක්ලියර්ද අනිත් කට්ටියට මොකද දැන් අර සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා නැති කට්ටිය ඒව ප්‍රශ්න කරගන්න එපා හරිද අදම මේකට ජොයින් වෙච්ච කට්ටියත් ප්‍රශ්න කරන්න එපා කලින් වීඩියෝ එක චුට්ටක් බලන්න මම නිකන් සෙෂන් එකේදී කරපු දේවල් ටික තියෙනවා හරිද මේ කට්ටිය ක්ලියර්ද මට ඔක්කොගෙම මැසේජ් එකක් ක්ලියර් නැත්නම් ප්‍රශ්නයක් නෑ මට මේක තේරුන්නේ නෑ මොකද්ද මේ මට මේ මොකද්ද මේ අපේ බ්‍රාන්ච් මට තේරුන්නේ නෑ එච්චරයි ආයි කියලා දෙනවා හරිද අදම මේක ඉගෙන ගන්න කට්ටිය ඕකේද වැඩි ප්‍රශ්නයක් නැද්ද දැන් යන්න පුළුවන් නේ හරි හරිනේ හරි එහෙනම් ඕකේ හරි එතකොට කී ෆ්‍රේම් එකක් හැදෙන්නේ මෙහෙම හරි දැන් ළමයි මේ කී ෆ්‍රේම් එකක් අපි මෙහෙම නිකන් හැදුවට බෑ මේවට කියන්නේ අපි බේසික් කී ෆ්‍රේම්ස් කියලා බේසික් කී ෆ්‍රේම්ස් මේවට කියන්නේ බේසික් කී ෆ්‍රේම්ස් කියලා හැබැයි අපි ඇනිමේෂන්ස් හදනකොට ඔයාලා දැකලා ඇති පොඩ්ඩක් සමහර ඇනිමේෂන් හරි ස්මුත් ස්මුත්නස් එක වැඩි ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දැන් මේක මම ඩිලීට් කරලා දාන්නම් මෙහෙම මම ගන්නවා මෙතන මේ රෙක්ටෑන්ගල් ටූල් එක මේක ටික රෙක්ටෑන්ගල් ටූල් මම ගන්නවා මෙතනින් මේ ෂේප් ලේයර් එකක් හරිද මේ සාමාන්‍ය ෂේප් ලේයර් එකක මේ ෂේප් ලේයර් එකක් අඳිද්දි මේ ඇන්කර් පොයින්ට් එක පොඩ්ඩක් අයාලේ යනවා ඒකයි ගන්නෙ මං අර කිව්ව ෂෝට් කට් එක පුළුවන් මෙතෙන්ද මේක පාවිච්චි කරන්න පුළුවන් හරිද ඇන්කර් පොයින්ට් එක මැදට ගන්න හරිද කන්ට්‍රෝල් එක ඔබාගෙන මැදට ගත්තොත් හරියට මැදට එනවා නැත්තම් අර මං කිව්ව ෂෝට් කට් එක පුළුවන් ඔව් හරිද කන්ට්‍රෝල් එකයි ඕල්ට් එකයි හෝම් එකයි හරිද ඒක එනවා දැක්කද හරි
මේක අපි ගමු. මේ ෂේප් ලේයර් එකක් ගමු. ඒ ෂේප් ලේයර් එක ගත්තත් ළමයි ඕනම එකක ට්‍රාන්ස්ෆෝර්ම් එක තියෙනවා. ට්‍රාන්ස්ෆෝර්ම් ඔප්ෂන් එක තියෙනවා. ඒකෙත් ස්කේල් එක තියෙනවා. රොටේෂන් එක තියෙනවා. ඔපැසිටි එක තියෙනවා. පොසිෂන් එක තියෙනවා. මේක තියෙනවා. හරි. දැන් ළමයි මම මේක පොඩ්ඩක් මෙතනින් තියා ගන්නවා. සෝරි. පොසිෂන් එකක් හදනවා. මම මේක අතින් ගෙනියන්න. නැත්තම් මේක කී ෆ්‍රේම් වැලියු එක මෙහෙම දාන්නත් පුළුවන් මේ. මෙතන ගිහිල්ලා මේක මවුස් එකෙන් මේ විදිහට අදින්න. හරිද? අදහමත් එතන එනවා. හරි. දැන් මේක මේ ඒකාකාරී මෝෂන් එකක් තියෙන්නේ. මේ මේක අරහෙන් ගිහිල්ලා මෙහෙන් එන්නේ නෑ. මේක අර මේක ආයෙ ගිහිල්ලා ආයෙ මුලට ගිහිල්ලා එන්නේ. හරිද? පේනවා. දැන් මේක ඒකාකාරී. හැබැයි ඔයාලා දැකලා ඇති සමහර ඇනිමේෂන්ස් තියෙනවා හයි ස්පීඩ් ඇවිල්ලා ස්ලෝ වෙලා යනවා. ටක් ගාලා පොප් අප් වෙලා ස්ලෝ වෙනවා. එකපාරටම රොටේට් වෙලා ස්ලෝ එකේ රොටේට් එක යනවා. පොප් අප් වෙවි තියෙනවා. හරි අන්න ඔය වගේ ඇනිමේෂන්ස් කොහමද හදන්නේ? මොකද දැන් ඒ වගේ හදනකොට තමා ළමයි අපිට ඇනිමේෂන් එකේ තියෙන රියලිසම් බව එන්නේ. ඒත් එක්කම වීවට පොඩි ලුක් ඇන් ෆීල් එකක් මේ ඇනිමේෂන් එක දිහා බලන්න හිතෙන්නේ. හරිද? හරි. දැන් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මම මෙතන මේ දැන් මේවා ටික පොඩ්ඩක් මොඩ් එක මේ ට්‍රැක් මෑට් එක ප්‍රීරම්ස් ඇන් ලින්ක්ස් ටික පොඩ්ඩක් දිග වැඩි. මම මෙතන ඒවා ටික මේ වයින් කරලා දානවා මෙන්න මේ විදිහට. පොඩ්ඩක් වැඩි හින්දා අයින් කරා මේක මෙතනින් දිග අර ගන්න පුළුවන් ওই විදිහට. හරි. දැන් අපි මේවට කියනවා බේසික් කී ෆ්‍රේම්ස් කියලා. මෙතන තියෙනවා ළමයි මේ ග්‍රාෆ් එඩිටර් එක කියලා එක. හරිද? එහෙම නැත්නම් මෙතන අපි මේ කී ෆ්‍රේම්ස් දෙකම සිලෙක්ට් කරලා මුලින්ම අපි මෙතන ගහනවා F9. හරිද? F9 ප්‍රෙස් කරනවා. F9 ප්‍රෙස් කරාම කී ෆ්‍රේම් එකකේ හැඩය වෙනස් වුණා. තේරෙනවද? කී ෆ්‍රේම් එකේ හැඩය වෙනස් වුණා. දැක්කද? කී ෆ්‍රේම් එකේ හැඩය වෙනස් වුණ විදිහ. තමයි විනාඩියක් ඉන්න. හරි. ළමයි දැන් මම කියාගෙන හිටියේ අපි කී ෆ්‍රේම්ස් වර්ග කී ෆ්‍රේම්ස්
වර්ග කිහිපයකට ස්ටඩී කරන්න තියෙනවා. එතකොට ඒකේ ස්මුත්නස් වගේ දේවල් හදන්න අපිට කීෆ්‍රේම් එක අපි හදන සිම්පල් ලීනිය කීෆ්‍රේම් එක කන්වර්ට් කරගන්න වෙනවා විවිධ කීෆ්‍රේම්ස් වර්ග වලට. හරිද? එතකොට මේ අපි මෙන්න මෙතන මම නැවතත් කියන්න මෙන්න මේක පොඩ්ඩක් මම කරන්න මේ තියෙන්නේ ළමයි බේසික් කීෆ්‍රේම්ස් මේවට අපි කියනවා ලීනියර් කීෆ්‍රේම්ස් කියන්නේ ලයින් එකක් විදිහට තියෙන කීෆ්‍රේම්ස්. ඒ කියන්නේ මේවා හරි ටෆ්. මේ මෙතන පටන් ගත්ත මෙතන ගියා. හැබැයි ඊට එහා ගිහිල්ලා ඇනිමේෂන් එක තව ස්මුත් කරන්න පාවිච්චි කරන කීෆ්‍රේම්ස් වර්ග කීපයක් තියෙනවා. අපිට ඒකට ස්ටාර්ට් එක ගන්න පුළුවන් අවකාර කීපයක් තියෙනවා. මෙන්න මේ කීෆ්‍රේම්ස් දෙක මම සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ F9 එක ප්‍රෙස් කරොත් ඔයාට මේ කීෆ්‍රේම් එකේ හැඩය වෙනස් වෙනවා. මේකට අපි කියනවා easy ease keyframe කියලා. මේකට කියනවා easy ease keyframe එකක් කියලා. හරිද? මේකෙදී මේ ඇත්තරම ගත්තොත් එහෙම ස්ලෝ ඇන් පාස්ට් විදිහට අපිට මේ ඔබ්ජෙක්ට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ළමයි. හරිද? ස්ලෝ ඇන් පාස්ට්. දැන් උදාහරණයක් විදිහට අපි ඒක කොහොමද කරන්නේ බලමු. දැන් මම ආයෙත් නැවතත් කන්ට්‍රෝල් එකත් එක්ක සෙට් ගහලා පස්සට යනවා. මෙතන තියෙනවා graph edit එක කියලා එකක්. මේ graph edit එකෙන් තමයි අපිට ඇනිමේෂන් එකක් හදනකොට මේ ඇනිමේෂන් එකේ තියෙන key frames වල ස්වභාවය වෙනස් කරගන්න තියෙන්නේ. මේ තියෙන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම කිව්වා linear key frame එකක් line එකක් විදිහට තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ transformer එක ඇතුලේ transformers කියන එක ඇතුලේ තියෙන එක එක පාට. මේ පාට වලින් පෙන්වන්නේ ඒ lines. හරිද? මේ කොළ පාට හරිද? මෙන්න මේ පාට එක එක පාට වලින් පෙන්වන්නේ මෙහෙම. ඔයාට ඕන කරන්නේ දැන් ඔයා හදපු key frame එක තියෙන එක මෙහෙම ක්ලික් කරොත් ඔයාට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි points දෙක. මේ මතකයි නේද? මෙතන point එක, මෙතන point එක. දැන් ඔයාලට පේනවා මේක line එකක් විදිහට තියෙන්නේ. මේක හරියට නිකන් tough. දැන් ඔයාට ඕනේ මේ ඇනිමේෂන් එක මෙතනින් මුලින් පටන් ගද්දි high speed ඇවිල්ලා slow වෙලා නතර වෙන්න නම් මේක පොඩ්ඩක් මේ ලයින් එක කර්ව් හරි මොකක් හරි වෙන්න ඕනේ කියලා ඔයාලට හිතෙන්න ඕනේ. හිතෙන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හිතෙන්න ඕනේ. ඒක මොකක් හරි වෙන්න ඕනේ මේක නිකන් ලයින් එකක්, තද ලයින් එකක් තියෙන්නේ මේක කර්ව් වෙලි මොකක් හරි මගුලක් වෙන්න ඕනේ කියලා හිතෙන්න. හරි. මෙතන තියෙනවා එක ෆ්‍රේම් කී ෆ්‍රේම් එකක්. මෙතනදී ළමයි තියෙනවා ඔයාලට ඔප්ෂන්ස් කීපයක්. මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා මේ graph edit එක මෙතනින් මෙහෙම ඕපන් කරගත්තට පස්සේ හැමතිස්සෙම මතක තියාගන්න graph edit එක ඕපන් කරාට පස්සේ ඔයාලා key frames දාලා තියෙනකොට මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරේ නැත්නම් මෙතන සමස්ත key frames ඔක්කොම තියෙනවා පාට පාට වලින් පෙන්නනවා. ඒක මෙහෙම පෙන්නන්නේ අපිට identify කරගන්න ලේසි වෙන්න. මෙතනදී තියෙනවා මෙන්න මේ icon එක උඩ ක්ලික් කරාම edit value graph සහ edit speed graph කියලා දෙකක්. හරිද? edit value graph සහ edit speed graph කියලා දෙකක් තියෙනවා. මේ edit value graph එක කියන්නේ සහ speed graph එක කියන්නේ අවස්ථා දෙකක්. ඒ කියන්නේ එකම අවස්ථාවේ variations දෙකක්. තේරෙනවද? edit value graph, edit speed graph. edit value graph එක කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයාලගේ මෙතන තියෙන්නේ මේ values නේ වෙනස් වෙනවනේ. හරිද? තේරෙනවද? මෙතන මේ values. දැන් අපි ගත්තොත් value graph එක මේ value වෙනස් වෙන එක මේ තියෙන්නේ. මේ දැක්කා? මේ ඔන් බලන්න. මේ කොළ පාටින් තියෙන්නේ මෙන්න මේ 554 ලයින් එක. ඒක නියතව තියෙනවා මේ. ඇයි යා උඩට ගියේ නෑනේ. තේරෙනවද? හැමතිස්සෙම වෙනස් වුනේ මෙන්න මේ පැත්තට යන ලයින් එක. x position එක. xy නේ මේක xy. y value එක වෙනස් වුන්නේ නෑ. කොහොම y value එක වෙනස් කරා කියන්නකො මේ හරිය. දැක්කා? මේ අනිත් එක තමයි ඔයාලට මේක මෙහෙම ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන් මේ පාත් එක. හරිද? ඒ ගමන් කරන පාත් එක ওই විදිහට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. හරිද? දැක්කද? එහෙම වෙනස් වුන්නේ නැහැ. වෙනස් වුනේ මම වෙනස් කරපු හින්දා. හරිද? අපි නැවතත් ක්ලික් කරමු මෙතන. හරි. දැන් මේ දැක්කද අරක උඩට යනවා. හරිද? value graph එක. ගොඩක් වෙලාවට මම රෙකමන්ඩ් කරන්නේ සමහර කෙනෙක්ට value graph එකකින් edit කරන්නත් පුළුවන්, speed graph එකකින් edit කරන්නත් පුළුවන්. value graph එක කිව්වහම value base වෙලා නෙන්නේ. ඒතකොට පොඩ්ඩක් ඔයාලට පොඩ්ඩක් අර
ඒ කාලේ ඉගෙන ගත්ත ප්‍රස්ථාර හා සමානව පොඩි ෆීලින් එකක් එනවා. ස්පීඩ් ග්‍රාෆ් එක කිව්වහම ළමයි පොඩි අදහසක් එනවා මේකේ තියෙන ඒ කියන්නේ වේගය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපිට දැන් වැලියු එකකට වඩා يعني අරක වේගය අඩුයි මේක වේගය වැඩි වගේ ෆීලින් එකකට එනවනේ. වේගය ගත්තොත් අපිට වැලියු නම්බරික් වැලියු එකක් නැතුව අරක වේගය නම් අඩුයි. මේක නම් වේගය වැඩි වෙයි. වගේ ෆීලින් එකක්. ඒක පොඩ්ඩක් ෆැමිලි අපිට දැනෙනවා. අරක මෙච්චර වේගින් අපිට මෙච්චර වේගින් කිව්වට ඒක දැනෙන්නේ නැහැ. ඉතින්ද ගොඩක් වෙලාවට මෙන්න මෙතනින් ඔයාලා පාවිච්චි කරගන්න මේ ස්පීඩ් ග්‍රාෆ් කියන එක. ස්පීඩ් ග්‍රාෆ් කියන එක ලේසි. හරි. දැන් ඔයාලා දන්නවා මෙතන මේ ලීනියර් කී ෆ්‍රේම්ස් තමයි මෙහෙම තියෙන්නේ. මේක බෙදලා. හරි. දැන් හිතන්නකෝ මම මේ කී ෆ්‍රේම්ස් දෙක මෙහෙම සිලෙක්ට් කරලා F9 ප්‍රෙස් කරනවා. දැක්කද? මේ F9 ප්‍රෙස් කරාම උන වැඩේ. හරි. දැක්ක නේද? දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කර්ව් එකක් වෙලා ළමයි. හරි. දැන් ළමයි මේ කර්ව් එක ඔයාලට පුළුවන් එක එක විදිහට ඇඩ්ජස්ට් කරලා. දැන් මෙතන මම මෙහෙම ක්ලික් sorry ක්ලික් කරොත් අපිට මේ එක එක ඇඩ්ජස්ට්මන්ට්ස් වලට ගන්න පුළුවන් මේ දේවල් තියෙනවා මේ. අපිට මෙහෙම ක්ලික් කරන්න පුළුවන් මෙහෙම ක්ලික් කරන්න. දැන් මෙතන මම ක්ලික් කරපු හින්දා තමයි මෙහෙම ආවේ. හරිද? අපි නිකන් මේක ප්ලේ කරලා බලමු. ඒකාකාරී බවක් තියෙන හැබැයි පොඩි වෙනසක් තියෙනවා. දැක්කනේ? ඒකාකාරී බවක් තියෙනවා. හැබැයි පොඩි වෙනසක් ඒක ඇතුලේ තියෙනවා. හරි. දැන් අපි නැවතත් පොඩ්ඩක් කන්ට්‍රෝල් රිසෙට් කරමු. හරිද? හරි. දැන් මෙන්න මේක සම මේ සමපා මේකක් වගේම සමාන ආකාරයේ graph එකක් විදිහට තියෙනවා. දැන් මට ඕනේ මෙන්න මේ පොයින්ට් එකක් මෙන්න මේ පොයින්ට් එකක් මෙහෙම ක්ලික් කරලා මම මේක මෙහෙම ඇතුළු පැත්තට නමනවා. මෙන්න මේ විදිහට ඇතුළු පැත්තට නමනවා. හරිද? දැන් බලමු කොහොමද මේක හැතිරෙන්නේ කියලා. දැක්කද? වෙනස තේරුණාද ඔයාලට? අරක ඇනිමේෂන් එක යන විදිහ. කලින් තිබ්බේ ඒකාකාරීව. දැන් පොඩ්ඩක් ස්ලෝ වෙලා යන්නේ. චුට්ටක් පොඩි ගතියක් තියෙනවා ඇනිමේෂන් එකේ. හරිද? දැක්කද? හ්ම්. හරි. දැන් හිතන්නකෝ මෙහෙම මම මේක මෙහෙම ඇඩ්ජස්ට් කරලා මේ පැත්තට මෙහෙම ගේනවා. මේක කොයි වගේ යයිද? ඔයාලට නිකන් හිතෙන්නේ කොහොම වෙයිද? මුලින් ස්පීඩ් එක වැඩි වෙලා යයිද? නැත්නම් ස්පීඩ් එක අඩු වෙලා ස්ලෝ වෙයිද කොහොමද? මේක නිකන් බැලූ බැලමට නිකන් ඔයාලට නිකන් සාමාන්‍ය ෆීල් වෙන විදිහට කිව්වොත් මේ ප්ලේ කරලා බලද්දි ස්පීඩ් ටු ස්ලෝ අනිත් කට්ටිය කියන්නේ මොකද්ද? නිකන් තේරෙන විදිහට නිකන් මේ තියෙන විදිහ අනුව නිකන් මේක නිකන් මෙහෙම වෙයි වගේ. ඔව් නේ ස්පීඩ් ටු ස්ලෝ. ඇයි ඒ? මෙතන මේ ග්‍රාෆ් එක ඉතා කුඩා කාලයක් ඇතුළතදී ගොඩාක් ලොකු වැලියු එකක් ගන්න යනවා. එතනදි වෙන්නේ ස්පීඩ් එක වැඩි වෙනවා. මේක ස්ලොප් වෙලා යනවා ඉතා වැඩි කාලයක් ඇතුළතලු. ඒක තමයි මෙතනදි වෙන්නේ. දැක්කා? අර දැක්කා නේද? ස්ලෝ වෙලා යන විදිය. දෙන්න. මේක තමා ළමයි After Effects වල ඇනිමේෂන්, මෝෂන් ග්‍රැෆික්ස් වල තියෙන පොඩිම රහස. තේරෙනවද? මේක හරව ඔයාලා පාවිච්චි කරන ඔබ්ජෙක්ට් එක හරව වැඩේ කරොත් තමා ළමයි ඔයාලට මේක ඇතුලේ අමුතු ක්‍රියේටිව් වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? හරි. එතකොට මේ පාවිච්චි කරේ අපි එක්තරා වෙනස්ම කී ෆ්‍රේම්. අපි දැන් මේක පොඩ්ඩක් මෙහෙම graph editor එකට ගිහිල්ලා බැලුවොත් ළමයි ඒ key frame එකේ විදිහටම තියෙනවා. හැබැයි මේක අපිට කියන නමක් තියෙනවා. හරි. දැන් මෙහෙම හිතන්නකෝ අපි මේ පැත්තට ගමුකෝ මෙහෙට. දැන් කොහොම වෙයිද?
හ්ම්. දැන් කොහොමද අනිත් කට්ටියත් කියන්න බලන්න නිකන් ඔයාලට තේරෙන විදිහට. මේක ස්පීඩ් වෙලා වේද? ඔව් මේක ස්ලෝ නේ දැක්කද ස්ලෝ එක? හරි. ළමයි. අපි මේ දැන් ස්පීඩ් එකත් එක්ක කම්පෙයා කර කර දේවල් ටිකක් කරානේ. ඔයාලා කී ෆ්‍රේම්ස් තුනම දැන් ඉගෙනගෙන ඉවරයි. හරිද? එකක් තමා ලීනියර් කී ෆ්‍රේම් එක. ඒ තමා අපි ඇනිමේෂන් එක හදනකොට පාවිච්චි කරපු මුල්ම කන්සෙප්ට් එක. ඒ කියන්නේ කී ෆ්‍රේම්ස් දෙක දැම්මා එච්චරයි. අපි F9 ප්‍රෙස් කරානේ. F9 ප්‍රෙස් කරලා ආවට පස්සේ ආපු කර්ව් එක මතකද? මෙන්න මේක. මේක නිකන් ගත්තොත් එimhe කොයි වගේද මේකට නිකන්. අපි නිකන් අර්ථ දැක්වීමක් දුන්නොත් නිකන් මේ පටන් ගන්නෙ කොහොමද නිකන්? පටන් ගන්නෙ කොහොමද නිකන් ස්ලෝද ස්පීඩ්ද ඊට පස්සේ මැදට යනකොට ස්ලෝ වෙනවද කොයි වගේද නිකන් මේ ග්‍රාෆ් එක දැක්කම ඔයාලට හිතෙන්නේ කොයි වගේද? කොහොමද? හ්ම්. අරයාගේ හැසිරීම. අන්න හරි. ස්ලෝ ස්පීඩ් ස්ලෝ අන්න ඕකට කියනවා ළමයි අපි ඊසි ඊස් කී ෆ්‍රේම් එකක් කියලා. තේරෙනවද? ඊසි ඊස් කී ෆ්‍රේම් එකක්. එතනදි වෙන්නේ මෙන්න මේ මැකනිසම්. මේවා ඉතින් ඔළුවේ තියාගන්න ඕනේ නෑ. හරිද? ඒ කියන්නේ මහා ලොකුවට මේ පාඩම් කරනවා වගේ ඔළුව තියාගන්න බෑ. මේ කන්සෙප්ට් එක ඔළුවට දාගන්න. ඔයා ඊට පස්සේ ඕන දෙයක් ග්‍රාෆ් එඩිටර් එකෙන් මේක විනාශ කරත් ප්‍රශ්නයක් නෑ. තේර අසාමාන්‍ය විදියට අනවශ්‍ය විදියට ECC එහෙම දාගන්න එපා. මේක කන්සෙප්ට් දැන් මොකක් හරි සබ්ජෙක්ට් එක තියරි ටික හරියට ඉගෙන ගන්න ඕනේ. මේ තියරි ටික තමයි මේ පෙන්නන්නේ. හරිද? මෙතනින් පස්සේ ඔයාලා ඕන කැමති විදියකට මේක ඩච් කරගත මේ දේවල් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මේක තමා ළමයි අපි දන්න easy ease keyframe mechanism එක. හරිද? හරි. දැන් මම මෙන්න මේක පොඩ්ඩක් මෙහෙම කරගන්නවා. හරිද? ඊට පස්සේ මම මේක පොඩ්ඩක් මෙහෙම ගන්නවා. හරිද? මෙහෙම තියාගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් උදාහරණයක් විදිහට මම මේ key frames දෙක F අපි මුලට ගමුකො ටිකක්. හරිද? මෙහෙම තියාගන්නවානේ. මෙන්න මෙහෙම shift එකත් එක්ක F9 ප්‍රෙස් කරොත් එහෙම නැත්නම් අපි graph editor එකේ බලමු ගිහිල්ලා මෙන්න මේ හැඩයට මේක ගත්තොත් මෙන්න මේ හැඩේ ගන්න ලේසි ඔයාලට හරිද මෙන්න මේ හැඩයට මේක ගත්තොත් වෙන්නේ බලන්න මේක fast එනවා ඊට පස්සේ slow එනවා දැක්කනේ fast එනවා අර අපි කරපු දෙයමයි හරිද මේකේ shortcut key එක තමයි shift එකත් එක්ක F9 ප්‍රෙස් කරන්න ඕනේ හරිද shift එකත් එක්ක F9 ප්‍රෙස් කරන්න ඕනේ මේ අපි නැවත F9 ප්‍රෙස් කරලා නෙමෙයි අපි මෙහෙම තියාගමු F9 ප්‍රෙස් කරලා ගමු මෙහෙමනේ හරි එක ඕන විදිහට හදා ගන්න පුළුවන් අපිට F9 ප්‍රෙස් කරවුවොත් sorry shift එකත් එක්ක F9 ප්‍රෙස් කරවුවොත් මේකේ linear keyframe එක තියෙනකොට F9 හරිද දැක්කද මේ තමා ළමයි මේ දැක්කද අපේ keyframe එකේ හැඩය වෙනස් වුණා හරිද හැඩේ වෙනස් වුණා. අතනදී ඔයාලට කැමති විදිහට keyframe adjust කරාට එකම keyframe එක එන්නේ මොකද F9 press කරලා ගිහින් හින්දා. හැබැයි keyframes වල වර්ග කිහිපයක් තියෙනවා කිව්වම EC ease එක තියෙනවා. හරිද? linear keyframe එක තියෙනවා.
ඔයාට easy ease key frame එක එහෙම නැත්නම් අර F9 press කරලා අරගෙන මේ හරි. අපි මේ F9 press කරලා ගත්තොත් ඒක ඇතුලේ එන graph edit එකට ගිහිල්ලා adjust කරොත් අපිට මේ key frame වර්ගේ බලා ගන්න බෑ. හැබැයි අපිට ඕන වැඩේ වෙනවා. ඒ කියන්නේ ECS එකේ ECS එකේම වෙන අවස්ථාවක්. හරිද? හැබැයි මෙහෙම ආවහම ඒකට අපි කියනවා මොකද්ද? ECS in කියලා. ඒ කියන්නේ ඒකේ හැඩෙත් වෙනස් වෙනවා. මේ ඉස්සලා තිබ්බ හැඩේ නෙමෙයි. අර මොකද්ද මේ වැලි ඔරලෝසුවක හැඩ වගේ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ නිකන් ඊතලයක හැඩේ. ECS in කියලා. හරිද? මේකෙදි වෙන්නේ ඔබ්ජෙක්ට් එක සම්පූර්ණයෙන්ම ෆාස්ට් වගේ ඇවිල්ලා ස්ලෝ වෙලා නතර වෙනවා. දැක්කනේ ඒක හෙන ස්මූත්ලි වෙනවා. අපි graph head එක ඕපන් කරලා බැලුවොත් හැඩේ මෙන්න මේ විදිහ. හරිද? හැඩේ ඔන්න ඔය විදිහට එනවා. හරි. ඊට පස්සේ තවත් key frame වර්ගයක් තියෙනවා. අපි නැවත linear key frame එකට යමු. හරිද? අපිට පුළුවන් control එකත් එක්ක shift එකත් F9 press කරොත් එහෙම ඒ key frame එක අනිත් පැත්තට යන්න. ඒ කියන්නේ මේක slow ඇවිල්ලා fast වෙනවා. හරිද? slow ඇවිල්ලා fast වෙනවා. මේ ඒකේ හැඩේ. ඒකේ හැඩේ ඔයාලට හදන්න පුළුවන් අර මම මේ just කරන්න කිව්ව විදිහට. මේ මෙහෙම තිබ්බ key frame එක අපි මෙහෙම උඩට අරගෙන මේක මෙහෙම තියලා තියෙනවා. දැක්කා ඒතර වෙනස් කරපු ගමන්ම හැර අර මූලික key frames ටික තමයි මේ පෙන්වන්නේ. හරිද? EC is out. දැන් මේක මම පෙන්නපු එක EC is out. අරක EC is in මේ ඊතලයේ ඇතුළට තියෙන EC is in. කට ඇරිලා තියෙන ඇතුළට EC is out. හරිද? මේක අනවශ්‍ය විදිහට මතක තියාගන්න එහෙම යන්න ඕනේ නෑ. තියරි විදිහට කියා දෙන්න තමයි මේ පෙන්නුවේ ඔයාලට ළමයි. තේරුණාද? පැහැදිලිද මං කියපු දේවල්? තේරුණ අවුලක් තියෙනවද? මොකක් හරි තේරුන්නේ නැති ප්‍රොඩක්ට්ස් එකක් තියෙනවද? හරිද? එතකොට key frames වර්ග හතරයි තියෙන්නේ. මේ mainly linear key frame තියෙනවා, ECS key frame තියෙනවා, ECS in තියෙනවා, ECS out තියෙනවා. ආයෙ තියෙනවා. ඒ කියන්නේ අපිට basic ලියන්න දේවල් ටික. ඊට පස්සේ hole key frame එක තියෙනවා. toggle hole key frame එක තියෙනවා. ඊට පස්සේ මේ removing key frame එකක් තියෙනවා. කීපයක් තියෙනවා. හරි. ඒ ටිකට යන්න කලින් මම මේ දැන් කියපු දේවල් ටික පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? හ්ම්. අවුලක් නැද්ද? හ්ම්. හරි. දැන් අපි තවත් එකක් බලමු. දැන් හිතන්න මේ මම තවත් මේ solid layer එකක් ගත්තේ මේ පාර ළමයි. මෙන්න මේ solid layer එක මම ගත්තා. හරිද? solid layer එක අරගත්තා. අරගෙන ඉවරලා මේ විදිහට හදාගත්තා. අරගෙන දැන් මෙච්චර වෙලා උනේ මොන වගේ key frames ද? මෙතන ඉඳන් මෙතෙන් යන විදිහටම හදවුවා. හරිද? දැන් ඔයාලට ඕන වෙනවා නම් ඇනිමේෂන් එකක්. හරිද? මෙහෙම.
මෙතන එකක් තියෙනවා. මේ හරිය තව එකක් තියෙනවා. මම මෙහෙම රයිට් ක්ලික් කරලා රයිට් ක්ලික් කරාම ළමයි මෙතන එනවා ඔයාට key frame assistant කියලා. මේ එතනක් තියෙනවා. EC is in, EC is out, EC is out කියලා. මෙතන තියෙනවා toggle hold keyframe කියලා. හරිද? මෙන්න මේ toggle hold keyframe එක දුන්නාම ළමයි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙන එකක්. අය මෙයා මෙහෙම ගිහින් මෙතෙන්ට යන්නේ නැහැ. ඒ ටයිම් එකේ මෙතෙන්ට පනිනවා එකපාරට. මේ තේරෙනවද? හරිද? අය මැදින් යන්නේ නැහැ. මේවා අපි එක එක වැඩවලට පාවිච්චි කරනවා අවශ්‍යතාවයන් අනුව. ඒ කියන්නේ කෙලින්ම වැලියු එක වැලියු එකකින් අනිත් වැලියු එකට ජම්ප් වෙනවා. අය අතරමැදි වැලියු යන්නේ නැහැ. 1 10 නම් එක හිටිය 10 වුණා. තේරෙනවනේ? සෝරි. 1 10. ආය 1 2 3 4 5 7 8 9 10 යන්නේ. හරිද? ඒක ගන්නෙ ඕනම key frame එකක ළමයි මෙන්න මෙහෙම තියෙනවා අපිට මෙහෙම ක්ලික් කරලා right click කරාම key frame assistance කියලා එනවා. ඒක ඇතුලෙන් ඕන එකක් කරන්න. අනිත් පුර තව දෙයක් පුළුවන් ළමයි. time reverse key frame කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැන් මේ animation එක මෙහෙ ඉඳන් මෙහෙට යන්නේ. හරිද? මෙහෙ ඉඳන් මෙහෙට යන්නේ. මේ ඇනිමේෂන් මෙහෙ ඉඳන් මෙහෙට. මේක නේද? අපි හදවු එකනේ U press කරමු. ඕනම layer එකක key frames ටික විතරක් බලා ගන්න ඕන නම් keyboard එකේ U අකුර press කරන්න. හරිද? මෙහෙමනේ. මම මේ ටික මෙහෙම select කරා, right click කරා. time reverse keyframe දෙන්න. එතකොට මේක time reverse වෙනවා. keyframe එක අනිත් පැත්තට යනවා. හරිද? එතනදී නැවත මම කියන්න මෙහෙම click කරා. toggle hold keyframes දුන්න ගමන් මේක මෙතන මේ ඇහැක ලකුණෙන් පුළුවන් ළමයි මේ පේන නොපෙනෙන එක හදන්න keyframe එක sorry layer එකක මේ අය අතර මැද ඉන්නේ නෑ යා. මෙහෙම තියෙන. අපි මේ keyframes අතර පරතරය අඩු කරොත් අනිත් මේ keyframes ටික අපි හිතන්න copy කරන්න ඕනේ කියලා මෙහෙම click කරා copy කරගෙන ගියා මෙහෙම. හරිද? control C ගහලා copy කරගත්තා control V ගහලා paste කරා. එහෙමත් කරන්න පුළුවන්. keyframes copy කරනවා නම් කරන්න. මෙතනදී අර සාමාන්‍ය කම්පියුටරේ පාවිච්චි කරන shortcuts keys ටික ඒ විදිහටම නේද? control එකත් එක්ක set ගැහුවොත් එimhe undo කරන්න පුළුවන්. control shift C ගැහුවොත් එimhe video කරන්න පුළුවන්. ඒත් එක්කම මේ control එකත් එක්ක S ගැහුවොත් එimhe save කරන්න පුළුවන්. හරිද? ඒත් එක්කම control C ගහලා copy කරගන්න පුළුවන්. control V ගහලා paste කරන්න පුළුවන්. දැක්කනේ? හරිද? මේ ටොංගල් keyframe එක කියන්නේ එක අවස්ථාවක්. keyframes අර ටිකට අමතරව. හරිද? මෙතනදී ගොඩක් වෙලාවට මේ පොඩි කියන්නේ අපිට කට් එකක් එහෙම හදාගන්න ටිකක් වෙනස් විදිහේ ඇනිමේෂන් හදනකොට එහෙම ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන් මේ එකක් මේ තියෙන්නේ. එහෙම තියෙනවා. හරිද? ඒ එක අවස්ථාවක්. අනිත් එක තමයි දැන් අපි ගොඩක් වෙලාවට මෙතන මේ keyframes වල මෙතන right click කරොත් එහෙම ළමයි ඇත්තරම මේ keyframe interpolations කියලා එකක් තියෙනවා. මෙතනදී ගොඩක් වෙලාවට අපිට පුළුවන් continue base කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන current settings කියන එක දෙන්න පුළුවන්. මෙතනදී auto base දුන්නොත් එහෙම ගොඩක් වෙලාවට අපේ keyframes අපි නිකන් මේ graph editor එක open කරලා බැලුවොත් එහෙම මේ හරිද? අපිට sorry මේ වෙනස් විදිහකට හැඩතලයකට යනවා. ඒ කියන්නේ මේ
ඒත් මේ කී ෆ්‍රේම්ස් මෙකනිසම් එක මේකෙදි ගොඩක් වෙලාවට අර කී ෆ්‍රේම් එක පොඩ්ඩක් අර ස්මුත් කරගන්න පුළුවන් ලීනිය කී ෆ්‍රේම් එක වුණත්. හරිද? මේක ඔටෝ බේස කී ෆ්‍රේම්ස් කියලත් කියනවා මේ මැකනිසම් එකට. ඒක අවශ්‍යතාවය අනුව තමයි අපිට කරගන්න. දැන් අර දැන් නිකන් මේ F9 ප්‍රෙස් කරලා නිකන් තිබ්බට වඩා හරිද? මේක නිකන් තියෙනකොට අර යන විදිහයි අර අපිට බේස් ටූල් එක දාන්නත් පුළුවන්. මෙහෙම රයිට් ක්ලික් කරා රයිට් ක්ලික් කරලා මෙතන තියෙනවා key frame interpolation කියලා. මේක බේස් ටූල් එක නැත්තම් ලීනිය හරිද? ඔටෝ බේස් කන්ටිනියු බේස් දෙන්න පුළුවන්. මේක අපේ ඇනිමේෂන්ස් වල අවශ්‍යතාවය අනුව ළමයි. හරිද? ඒක හැමතිස්සෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඒක හැමතිස්සෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ ඇනිමේෂන්ස් වල අවශ්‍යතාවය අනුව තමයි අපි ඒක කරගන්න ඕනේ. ඔටෝමැටිකලි ඩිෆෝල්ට් වැලියුස් විදියට එනවා. අත්‍යවශ්‍යතාවයක් වුණොත් විතරයි අපි මේ වැලියුස් වලට යන්නේ. දැක්කද key frames ටික හැදෙන විදිය. හරිද? හරි. ඊට පස්සේ මෙතන තියෙනවා keyframe assistant කියලා sorry keyframe velocity කියලා එකක්. මේ keyframe velocity කියන්නේ දැන් උදාහරණයක් විදිහට මේ value කියන්නේ මෙතන දැන් මේ time එකත් එක්ක point එකක් හැදෙනවනේ ළමයි. නේ? ඒ point එකට ඒ point එකේ පිහිටීමරනේ value එකක් මෙතන add වෙලා මෙන්නේ. හැබැයි ළමයි keyframe එකේ තියෙනවා පොඩි weight එකක්. ඒ කියන්නේ keyframe එකට තියෙනවා value එක. මේ keyframe එකට තියෙන value එක අපිට ඕන කරන විදිහට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. හරිද? අපිට ඕන කරන විදිහට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මේක පොඩ්ඩක් value එක up කරගන්න පුළුවන්, down කරගන්න පුළුවන්. ඒක ඕන විදිහට තමයි ඒක වෙන්නේ. හරිද? ඒක අපිට default values විදිහට එනවා. හැබැයි animation එක smooth කරන්න, ඒ වගේ දේවල් වලට යනවා නම් අපිට මේ ඒකත් ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? තේරෙනවද? මෙහෙම right click කරොත් එහෙම අපිට මෙතන keyframe velocities values අපි වැඩි කරොත් එහෙම හරිද? ගොඩක් වෙලාවට දැක්කනේ. තව පොඩ්ඩක් අර ගැස්සි ගැස්සි යන ස්මූත්නස් ගතිය තව වැඩි වෙනවා. හරිද? මේ අඩු වෙනවා. ගැස්සි ගැස්සි යන එක බලලා තව ස්මූත් වෙලා ඒ වගේ ගන්න පුළුවන්. හරිද? velocity. ඒ කියන්නේ මේ key frame එකට තියෙන value එක. key frame එකට තියෙන value එකේ අදහස මේ මෙතන තියෙන position value එකට මේක කාලයත් එක්ක මේකේ මේ layer එකේ තියෙන තැනනේ ගන්න එකනේ. ඒකට අපි පොඩි කුණ්‍යක් ගැහුවා වගේ වැඩක් කරගන්න එකනේ. මෙතන ඉන්න කියලා. ඒක නෙමෙයි. ඒ ගහන දැන් මොකක් හරි දෙයක් පොයින්ට් කරොත් ඒ පොයින්ට් කරන එකටත් මොකක් හරි අගයක් තියෙන වැලියු එකක්. අන්න ඒක තමයි අපි keyframe velocity කියලා ගන්න. මේ velocity එක වෙනස් කරොත් තවත් keyframes ස්මූත් කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට අපි නැවත පොඩ්ඩක් මේක සමරයිස් කරොත් එහෙම key frames වර්ග අපිට ප්‍රධාන වශයෙන් ගත්තොත් පහක් ගන්න පුළුවන්. එකක් තමයි linear key frames. ඒ කියන්නේ same speed එකේ යන්න පුළුවන්. ඊට පස්සේ easy key frame අපිට F9 press කරලා key frame එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩක් smooth කරගන්න පුළුවන්. smooth එකේ ඇවිල්ලා ඒ කියන්නේ start එක slow, පොඩක් speed ඊට පස්සේ slow. ඊට පස්සේ easy in එක ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ එන්ඩ් එක ඒ කියන්නේ ඉවර වෙන තැන ස්ලෝ වෙනවා. ඒකට අපිට පුළුවන් නේද? කන්ට්‍රෝල් එකත් එක්ක මේ F9 ප්‍රෙස් කරගන්න. හරිද? කන්ට්‍රෝල් එකත් එක්ක F9 ඊට පස්සේ EC සවුට් එක කන්ට්‍රෝල් shift F9 ප්‍රෙස් කරන්න පුළුවන්. ඊට පස්සේ hold key frame එක අපි පාවිච්චි කරා වගේ hold key frame එක. ඒක ගොඩක් වෙලාවට ඔය අපිට පාවිච්චි කරන්න පුළුවන් glitch animation එකක් වගේ හදනකොට මම එක කියලා දෙන්නම් glitch animations හදන විදිය. logo animation glitch වෙන ඇනිමේෂන් හදන විදිය ට්‍රාන්සිෂන්ස් වගේ දේවල් හදන විදිය හරිද ඔයාලා කස්ටමයිස් කරගෙන තමන්ටම කියලා එකක් හදාගන්න කොහොමද කියලා එහෙම අපිට හදන්න පුළුවන් හැකියාව තියෙනවා හරිද තේරෙනවද ඉතින් ඔන්න ඔහොම තමා ළමයි අපි මේ කී ෆ්‍රේම්ස් වල මෙකනිසම් එක යන්න හරිද තේරෙනවද මේ කී ෆ්‍රේම් මෙකනිසම් එක වැඩ කරන්නේ ඔන්න ඔය විදිහට තේරෙනවද හරි මේ කියපු දේවල් වල ප්‍රශ්න ගැටලු තියෙනවද අදම මේක
ස්ටඩී කරගත්ත එහෙනත අදම මේක අද තමා මේ වගේ දෙයක් ඉගෙන ගත්තේ කියන ගත්ත කට්ටිය ඉන්නවද අදම? හ්ම්. නිකන් පොඩක් කන්ෆියුස් වගේ ඉන්න කට්ටිය එහෙම අදමද මේක ඉගෙන ගත්තේ නැත්තම් මීට කලින් මේ ගැන අවබෝධයක් තිබිලාද තියෙන කට්ටිය එහෙම ඉන්නවද? තිබ්බ කට්ටිය. හ්ම්. මම මොකද අහන්නේ එහෙම? මේක තමා ඇනිමේෂන්ස් වල ළමයි අර ස්මුත් කරන දේවල් පොඩක් අර රියලිස්ටික් වෙන වැඩ හරිද? අන්න ඒවා අපි හදන සීක්‍රට් පොයින්ට් එක. තේරෙනවද? හරි. අද ඉගෙන ගත්තා වුණත් මේක පොඩි හරි කියන්නේ අපහැදිලි වෙන්න පුළුවන්. අදනේ මේක දැනගත්තේ. අපහැදිලි වෙන්න පුළුවන් එක සාමාන්‍ය. මොකද මේ මේ අපහැදිලි නැත්තම් ඒකත් පොඩි ප්‍රශ්නයක්. අපහැදිලි නැත්තම් ඒකත් ප්‍රවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩ්ඩක් ඔයාලා දැන් මේක ස්ටඩි කරන්න ඕන. තේරුණාද ළමයි? ස්ටඩි කරලා බලන්න ඕනේ. පොඩි ඇනිමේෂන් එකක් මේ හදලා බලන්න ඕනේ. හරිද? හරි මම ඒකට එන්නම්. මේක සේව් කරන්නේ මොන ෆෝමැට් එකකින්ද කියලා අහලා තියෙනවා. මම ඒක දැන් කියලා දෙන්න. අපි කොහොමද MP4 output එකක් විදිහට මේක ගන්නෙ? ඒ දේවල් අපි තව චුට්ටකින් කතා කරමු. හරිද? හරි. තව මොනවද දාලා තියෙන්නේ? රිවර්ස් කී ෆ්‍රේම් එක පොඩ්ඩක් ආපහු කියන්න සර්. හරි. මම කියන්න. හරි. තව මොනවද තියෙන්නේ ප්‍රශ්න ගැටලු තියෙනවද? මේක ඔයාලා පොඩ්ඩක් ස්ටඩි කරන්න. හරිද? ස්ටඩි කරලා තමන් කරලා බලන්න. හරිද? මොකද අපිට ලොකු ප්‍රොජෙක්ට්ස් වලට යන්න අපිට දැන් ඊළඟ සතියේ පොඩ්ඩක් අත ගහන්න පුළුවන් නේද? චුට්ටක් ෂේප්ස් ලේයර්ස් ටිකක් එහෙම දාලා ෂේප් ලේයර් එකක් එහෙම අරගෙන ඒත් එක්කම යන දේවල් ටික කරන්න පුළුවන්. මොකද දැන් මම කියලා දෙන්නම් ඔය ඉලස්ට්‍රේටර් ෆයිල්ස් කොහොමද මේක ඇතුළට ගන්නෙ. අපි ඇනිමේෂන්ස් මේකේ මේකින් කරන ඇඩ්වාන්ස් ඇනිමේෂන්ස් ටිකක් හදමු. හරිද? ඊළඟ දවසේ තා මොන හරි ප්‍රශ්න තියෙනවද? අවුලක් නැද්ද? හරි. අපි එහෙනම් ඊළඟ පාර්ට් එකට යන්. ම්ම්, ඊළඟ පාර්ට් එකට යන්න කලින් රිවර්ස් කී ෆ්‍රේම් එක. මෙහෙමයි. දැන් හිතන්නකො මෙහෙම දෙයක්. මම මේක පොඩ්ඩක් වහන්නම් මෙතන. දැන් මේක දැන් මෙහෙම ඉස්සරහට යන්නේ නේද? නේ? මේක දැන් මේක ඉස්සරහට යන්නේ. දැන් ඔයා ඇනිමේෂන් එක හැදුවෙත් ඔහොම තමයි. දැන් ඇත්තරම අපි මේක දැන් හදපු හින්දානේ දැන් මේක අනිත් පැත්තට යවා ගන්න ඕන වෙලා තියෙන්නේ. හැදුවේ නැත්නම් ඉතින් අපි රිවර්ස් එකේ ඉඳලා අනිත් පැත්තට ඇනිමේෂන් එක දානවා. තේරුණාද? මෙතෙන්ද මෙහෙම ගත්තා පළවෙනි කී ෆ්‍රේම් එක මෙතෙන්ද ගත්තා මේක මෙහෙම දැම්මා. හරිද? දැන් මේක මෙතන ඉඳලා මෙතෙන්ට යනවා. දැන් මේක රිවර්ස් කරනවා කියන්නේ මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට යනවා කියන එකනේ. මේක අනිත් පැත්තට යන එක. මේ ඉඳලා මෙහෙට. ඒ කියන්නේ අග තියෙන්නේ මෙතන මුල තියෙන්නේ අනිත් පැත්තේ. හරිද? දැන් මම මේ දෙක මෙහෙම ක්ලික් කරනවා. මේ ඇනිමේෂන් එක යන්නේ මේ දකුණු පැත්තේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට. මෙහෙම රයිට් ක්ලික් කරා. මෙතන තියෙනවා key frame assistance කියලා. time reverse keyframes කියන එක දුන්න ගමන් keyframes දෙක මාරු වෙනවා. පැති දෙක මාරු වෙනවා. එතකොට පටන් ගන්නෙ මෙතනින් අවසානයේ මෙතනින්. කලින් පටන් ගත්තේ කොහෙන්ද? මෙතන ඉන්නේ මුලින්මයි. නේ? මෙතන ඉන්නේ පටන් ගත්තේ කලින්. මෙතන දිවිලා මේ පැත්තට ගියේ. ඒ කියන්නේ වමේ ඉඳලා දකුණට ගියේ. දැන් මේ බොක්ස් එකේ එන්නේ දකුණු ඉඳලා වමට. තේරුණාද? රිවර්ස් එක හරිද? වාහන ඉස්සරහට යනවා. රිවර්ස් කරනවා කියන්නේ අය රිවර්ස් එක කරනවා. පිටිපස්සට යනවා. ඒ වගේ තමයි. හරිද? හරි. මෙහෙමයි. දැන් ළමයි දැන් ඔයාලා දැකලා තියෙනවා එක එක ඇනිමේෂන්ස් හද් තියෙනවානේ. එක එක ඇනිමේෂන්ස් වර්ග තියෙනවා. අපිට එක එක වැඩවලදී පාවිච්චි කරන්න පුළුවන් ඇනිමේෂන්ස් වර්ග තියෙනවා. එතකොට මේ ඇනිමේෂන්ස් හදනකොට අපිට මේ දැන් හිතන්නකෝ කාටුන් ඇනිමේෂන්ස් කියලා.
දැන් මේ කාටුන් ඇනිමේෂන්ස් අපිට හදනකොට අපිට පුළුවන් මේක ඇතුළට ඒ කාටුන් එලිමන්ට්ස් වර්ග ගේන්න. ඒ එලිමන්ට්ස් වැඩ කරන විදිය බලන්න. කොහොමද වැඩ කරන්න කියලා මේව කරන්න. ඉතින් මේක කොහොමද අපි කරන්නේ? After Effects වල අපි බලමු මේ වගේ ෆයිල් එකක් කොහොමද ගේන්නේ. ඒ ෆයිල්ස් අපි කොහොමද හොයාගන්නේ? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන මං කිව්වා Photoshop Illustrator files ගේන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔයාලා දැකලා තියෙනවා සමහර දැන් හිතන්න පොඩි කාටුන් සිටි එකක් තියෙනවා. මේ කාටුන් සිටි එකේ මේ මොකක් හරි මේ කාර් එකක් මූව් වෙනවා. මේ වගේ ඇනිමේෂන් එකක්. හරිද? එහෙම නැත්නම් දැන් උදාහරණයක් විදිහට මම නිකන් පෙන්නන්නම්කෝ මෙහෙම එකක්. හරිද? ම්ම්, මේ ඔය ක්ලයන්ට් කෙනෙක්ට කරගෙන යන වැඩක්. හරිද ළමයි? දැන් මේ තියෙන්නේ දැන් මේ වගේ ඇනිමේෂන් එකක්. මේ ඇනිමේෂන් එකේ මේ ළමයා කන දර්ශනය අපිට හදන්න ඕනේ. හරිද? හරිද? එතකොට ඒක හදන්න නම් අපිට මේ ළමයාගේ මේවා ඕනේ, ළමයාගේ එලිමන්ට්ස් ටික ඕනේ නේද? මේවා ඇනිමේට් කරන්න එපා. හරිද? කොහොමද මේක ඇනිමේට් කරන්නේ? කොයි වගේද මේක ඇනිමේට් වෙන්නේ? හරිද? හැබැයි තියෙන්නේ අපි දන්න කී ෆ්‍රේම්ස්ම තමයි. මේ ඔක්කොම කී ෆ්‍රේම්ස් වර්ග තියෙන්නේ මෙතන පාවිච්චි කළාම. හරිද? අපි දන්න කී ෆ්‍රේම්ස් ටිකම තමයි තියෙන්නේ. හැබැයි කොහොමද මේක කරන්නේ? මේ වගේ දේවල් කොහොමද අපි ගන්න කියලා අපි දැන් බලමු. දැන් ඇත්තටම දැන් අපි ඉගෙන ගන්න මේ වගේ ඇනිමේෂන්ස් හදන්නනේ. මේ ඇනිමේෂන්ස් හදලා ක්ලයන්ට්ස් වලට වැඩ කරන්නනේ. හරි. ඒතකොට මේ තියෙන්නේ අර කන මේ මේ මොකට මේ වෙන මේක සිම්පල් එකක්. හරිද? මේක ඇඩ්වාන්ස් නෑ ක්ලයන්ට් ඕනේ නෑ. හරිද? හරිද? අර කට මේ වෙන විදිහ හරිද? ඒක තමයි හදාන්න තියෙන්නේ. ඒතකොට මේක සිම්පල් එක. ඒතකොට දැන් මම අදහස පෙන්නන්න විතරයි. දැන් මේ වගේ එලිමන්ට්ස් තියෙනවා. මේවා හදන්නේ ළමයි ඉලස්ට්‍රේටර් වලින්. මේ ෆයිල්ස් ඔක්කොම හදන්නේ ඉලස්ට්‍රේටර් වලින්. එතකොට අපිට After Effects ඇතුලේ මේ ඉලස්ට්‍රේටර් වලින් හදන ෆයිල්ස් හරිද? මේ ඉලස්ට්‍රේටර් වලින් හදන ෆයිල්ස් අපිට නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි අපහසුයි. හැබැයි ගොඩක් වෙලාට මේ වගේ වැඩවලදී අපිට මේ ෆයිල්ස් අපිට ඉලස්ට්‍රේටර් වලින් හදලා මේකට ගේන්න පුළුවන්. එතනදී ගොඩක් වෙලාවට ළමයි දැන් අපි නැවතත් යමු අපේ After Effects class එකේ ෆයිල් එකට. හරිද? දැන් ඔයාලට අදහස් තියෙනවනේ මේ වගේ ඇනිමේෂන්. ඒතර මේ ඇනිමේෂන් හදන්න එලිමන්ට්ස් අපිට ගන්න ඕනේ. ගන්න තැන් අපි මම පෙන්නන්න. උදාහරණයක් විදිහට ළමයි ඔයාලට පුළුවන් මේකේ ෆ්‍රී පික් එක. ෆ්‍රී පික්ස් දන්නව නේද? හරිද? එක එක ඉලස්ට්‍රේටර් ඇනිමේෂන්ස් වැඩවලට එහෙම මේ ෆ්‍රී පික් එකේ වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි ෆ්‍රී පික්. දැන් නම් ෆ්‍රී පික් නෙමෙයි නේද? මොකද්ද මේ? ඒක නම වෙනස් කරා නේද? මැග්නිෆික් කියලා. මේ AI කම්පැනියක් මේක. හරිද? ඒක ෆ්‍රී පික් කියන වෙබ්සයිට් එක ඉස්සර තිබ්බනේ Photoshop ෆයිල්ස්, Illustrator ෆයිල්ස් දන්නවා ඇති මං හිතන්නේ කට්ටිය. දන්නවද මේ ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා ඉන්නවනේ කරපු කට්ටියනේ. හරිද? හ්ම්. තේරෙනවනේ දැන් වෙනස් කළානේ මෙයාලා තියෙන්නේ මැග්නිෆික් කියලා මේකක් දාලා. AI එක්ක ක්ලියර් වෙලා AI කම්පැනි එකට දුන්නා මේ කට්ටිය. හොට් එක. හරිද? හරි. මේකේ තියෙනවා ළමයි එක එක ඔය AI ඉලස්ට්‍රේටර් ෆයිල්ස් වලින් ගන්න පුළුවන් ඒවා. අපි බලමු images. සර්ච් කරමුකෝ අපි. මම මේ සෑහෙන දවසකින් මේක පාවිච්චි කරන්නේ. මොකද්ද වෙච්ච දෙන්නේ? search create image search stock. මෙතන දෙනවා වෙක්ටර්ස් කියලා. හරිද? මෙන්න මේ වෙක්ටර් ආර්ට් සහ ඉලස්ට්‍රේෂන්ස් තමයි ඔයාලා පාවිච්චි කරන්න ඕනේ වැඩවලදී. මෙතන තියෙනවා මේ
යකම අපි හරි මේ තියෙන වෙක්ටර් හරිද PSD ෆයිල්ස් මොකක්ස් හරිද මෙතන තියෙනවා වෙක්ටර්ස් අපි නිකන් ක්ලික් කරලා ගමු ඉලස්ට්‍රේෂන්ස් ෆයිල්ස් PSD ෆයිල්ස් හරිද මේවා තමයි අපේ ඇනිමේෂන්ස් වල සමහරවිට ඔයාලට ෆිටින් ගන්න තියෙන මේවා දැන් හිතන්න මේ ඇනිමේ මේක ගන්නවා කියලා අපි හරිද මෙන්න මේ වගේ ඇනිමේෂන් එකක් අරගෙන අපි ඇනිමේට් කරනවා සමහරවිට ඔයගේ දේවල් ක්ලයන්ට්ස් ලාගෙන් එන්න ඉඩ තියෙනවා හරිද මේක මේක මොනවද අපිට ඇනිමේට් කරන්න තියෙන්නේ මේක නිකන් ගස් වැල් මේවා ටික පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා මූව් වෙනවා මේකේ රිෆ්ලෙක්ෂන් එක යනවා මේ වලාකුළු එහෙට මෙහෙට මූව් වෙනවා දැන් මේක තනි ඉමේජ් එකක් විදිහට තිබ්බොත් අපිට මේක මේ කරන්න බෑනේ අපිට මේක ගන්න ඕන ඉලස්ට්‍රේටර් ෆයිල් එකක් විදිහට. ඒතකොට ෆයිල් එක අරගත්තට පස්සේ ෆයිල් එකේ තියෙන ලේයර්ස් ටික අපිට වෙන් වෙන් විදිහට ගන්න ඕන. හරිද? ඒක කර ගන්න විදිහ වෙනම කතන්දරයක් තියෙනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මේකේ ප්‍රීමියම් එකක් නේද මේක? හරිද? ප්‍රීමියම්නේ. මම මේකේ සබ්ස්ක්‍රිප්ෂන් සර්විස් පාවිච්චි කරන්නේ නැහැ. ෆ්‍රී ගන්න තියෙනවා නේද? මෙතන අපිට ෆිල්ටර් කරගන්න පුළුවන් නේද ළමයි? මෙතනද තියෙන්නේ. get ප්‍රීමියම් එපා. ෆිල්ටර් එක කොහෙද තියෙන්නේ? වෙක්ටර්ස් හරි get ප්‍රීමියම් හරිනේ. ඒකට සිමිලර්. මේක පුළුවන්. හරිද? මේක නිකන් ඩවුන්ලෝඩ් කරමුකෝ අපි. ඉලස්ට්‍රේටර් වලින් හදපු එක. අපි ඩවුන්ලෝඩ් කරලා බලමු ඒක. ගොඩක් වෙලාවට දැන් ෆොටෝ මේ ෆොටෝෂෝප් ඉලස්ට්‍රේටර් වගේ වැඩ කරන කෙනෙක්ට නම් හරිද මේ ඇනිමේෂන් හදනකොට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. යාලා ඉලස්ට්‍රේටර් දැන් දන්නවා ඉලස්ට්‍රේටර් කරලා තියෙනවා. මේ කියන්නේ අනිත් කටට ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉෂුව එකක් නැහැ. හරිද? මේ නමුත් අර දැන් එහෙම තිබ්බොත් මේවා හදන්න ඕනේ. හැබැයි ගොඩක් වෙලාවට අපිට ඇනිමේෂන් කරනකොට මේවා ඔක්කොම ෆයිල්ස් අරන් මනම් අපිට දෙනවා. දැන් අපි මේක ටෙස්ට් කරලා බලන්න වැඩ කරලා බලන්න බෑ. ඉතින් මෙතනදී ඔයාලට මේක ප්‍රීමියම් නැති ඒවා ඩවුන්ලෝඩ් කරලා බලන්න. හරිද? මම ඩවුන්ලෝඩ් කරුණා නේද? අපි බලමු කම්ප්‍රෙස් එකට ගියා සම ලෑන්ග්වේජ්. හරි. හරි. දැන් ළමයි ඔහොම බලමු අපි මම පෙන්නන්නම්. මේ තමයි මම ওই ඩවුන්ලෝඩ් කරපු මේකේ තියෙනවා මේ ඉලස්ට්‍රේටර් ෆයිල් එක. මේ ඉලස්ට්‍රේටර් ෆයිල් එකක් AI ෆයිල් කියලා තියෙන ඉලස්ට්‍රේටර් ෆයිල් එක. මේක මම මෙහෙම drag and drop කරලා After Effects වලට දානවා. හරිද? දැම්මහම එනවා ළමයි මෙන්න මේ වගේ pop-up window එකක්. මේකේ තියෙනවා composition and footage කියලා. හරිද? මේ composition කියන එක දුන්නාම එයා එන්නේ එයාගේ ඇතුලේ තියෙන ලේයර්ස් ටික ඔක්කොම දිග අරගෙන. හැබැයි මතක තියාගන්න හොඳ පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි හැම ඉලස්ට්‍රේටර් ෆයිල් එකකම තියෙන ලේයර්ස් ඕපන් එකේ නැහැ. ලේයර්ස් විදිහට අපිට ඇක්සස් කරගන්න නැහැ. එතකොට අපි ඉලස්ට්‍රේටර් ඕපන් කරගෙන ඒ ඉලස්ට්‍රේටර් වල තියෙන ලේයර්ස් ටික රිලීස් කරගෙන තමයි ගන්න ඕනේ මෙතෙන්ද. අය නැවත ඉලස්ට්‍රේටර් වල සේව් කරලා ඒ ඉලස්ට්‍රේටර් ෆයිල් එක මේ මං කරා වගේ ඩ්‍රැග් කරලා මෙතෙන්ට දාන්න ඕනේ. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරලා දාන්න ඕනේ. එතකොට කොහොමද අපි බලමු මේකේ එහෙම තියෙනවද නැද්ද කියලා. හරිද? දැනට අපි මෙහෙම කරමුකෝ. දැන් කොම්පොසිෂන් එක මෙහෙම ක්ලික් කරා. මොකද ෆුටේජ් ක්ලික් කරන්න එපා. එතකොට ඉමේජ් එකක් විදිහට එන්නේ. අපිට එහෙම ඉමේජ් එකක් ඇවිල්ලා වැඩක් නැහැ නේ. මොකද After Effects වලින් ඇනිමේට් කරන්න පුළුවන් එලිමන්ට් වයිස් විතරයි. එලිමන්ට් තිබ්බහම විතරයි. කෑලි බෑලි එකතු කරලා. මොකද මම ඒවා කියලා දෙන්නම් පේරන්ට්ස් ලින්ක්ස් කරන විදිහ කැරක්ටර් මේ තව ඇනිමේෂන්ස් තව ඉගෙන ගන්න තියෙනවා. දැන් මේ කී ෆ්‍රේම්ස් ටික රද කරවුවේ. ඊට පස්සේ ඊළඟ දවසේ අපි බලමු මේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අරගෙන ඒ ඔබ්ජෙක්ට් එක කොහමද ඇනිමේට් කරන්නේ. හරිද? ඊට පස්සේ ප්‍රැක්ටිකල් ප්‍රොජෙක්ට් එකකුත් කරමු. හරිද? එමෙ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඉගෙන ගන්න තියෙනවා. ලින්ක්ස් කරගන්නේ කොහොමද? ඒවා දේවල්.
හරි මම මෙතන කොම්පොසිෂන්ස් කියන එක සිලෙක්ට් කරනවා. දුන්නට පස්සේ මෙන්න මෙයා ඒ නමින් එකක් හදාගෙන ඉදිරියට එනවා. මම මේකල මෙන්න මේක ක්ලික් කරනවා ඩබල් ක්ලික් කරනවා. හරි. දැන් බලන්න මෙන්න මේ විදිහට තමයි ආවේ. මෙයා බලන්න මෙතන දැන් ලේයර්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ලේයර්ස් දෙක අපිට එහෙම වැඩක් නැහැ. මේ අපිට ඕනේ දැන් මේ ලේයර්ස් දෙකක් විදිහට තියෙන මේකේ. හරිද? ලේයර්ස් දෙකක් විදිහට තියෙන මේක විතරයි. මේකයි මේ ඔබ්ජෙක්ට්. හරිද? ඇත්තටම අපිට මේක ගන්න නම් ලේයර්ස් විදිහට ඇනිමේට් කරගන්න ඕන නම් තව මේ ඉර පායන එක අනම් මනන් ටික වෙනම ගන්න නම් අර මං කිව්වා වගේ ඉලස්ට්‍රේටර් ඕපන් කරලා ඉලස්ට්‍රේටර් වලින් ෆයිල් ටික ලේයර්ස් ටික රිලීස් කරන්න ඕනේ. මම ඒකට වීඩියෝ එකක් දාන්නම් ඔයාලට කොහොමද කරන්නේ කියලා. හරිද? මේකේ මෙන්න මේ විදිහට ගන්න. දැක්කද මේ ඔබ්ජෙක්ට්ස් තියෙනවා. නේ? ඔබ්ජෙක්ට් දෙකයි ඉතින් එහෙම අපිට වැඩක් නැහැ නේ. දැන් මේ ටික අනිත් ටික මේක කරන්න ඕනනම් අපිට ඉතින් පුළුවන් නේද? මේක නිකන් අර මේ පාට වෙනස් කරනවා වගේ හරිද පොඩි අපි පොඩි ඉෆෙක්ට් එකක් දාමු නිකන් මෙතන නිකන් හිතන්න එපා වැඩි මම මේවා කියලා දෙන්නම් මේ ඉෆෙක්ට් එහෙම දාන්නේ නිකන් බේසික් අයිඩියා එක දෙන්නේ දැන් හරිද ඔස් බලමු නිකන් හරිද අපි නිකන් ඔහොම කී ෆ්‍රේම් දුන්නොත් එහෙම ඒ වලාකුළු වෙනස් වෙනවා වගේ වෙනස් කරගන්නත් පුළුවන් හරිද මේ මෙහෙම ගන්නවා හරිද හරි අපි ගොඩක් වෙලාවට මේක ඩීප්ලි එක්ස්පලේන් කරනවා ඊළඟ දවසේ ඩීප්ලි එක්ස්පලේන් කරනවා කොහොමද ලේයර්ස් වලට සම්බන්ධ කරන්නේ ලේයර්ස් සම්බන්ධ කරන්නේ මේ ස්ටාර්ට් එක දීලා නම නවත්තන්නේ ලේයර්ස් කොහොමද සම්බන්ධ කරන්නේ ලේයර්ස් අතර කොහොමද මේ පේරන්ට්ස් ලින්ක්ස් හදන්නේ ඒවා කොහොමද ඇනිමේට් කරන්නේ මේ වගේ ඊළඟට මම පෙන්වන්න උත්සාහ කරේ මේ ඉලස්ට්‍රේටර් ෆයිල් එකක් අපි කොහොමද මේක ඇතුළට ගන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මෙහෙම ආයෙත් මම නැවත අර ඉලස්ට්‍රේටර් ෆයිල් එක අරගෙන මෙතන drag and drop කරනවා. මෙතන මේ pop up window එක එනවා. මේකේ මම footage කියලා දුන්නොත් එහෙම එන්න විදිහ බලන්න. AI ෆයිල් එක විතරයි. AI ෆයිල් එක මෙහෙම drag and drop කරලා මෙහෙම දැම්මොත් එයා composition එකක් හදාගෙන මෙතන මේ විදිහට එනවා. දැන් මොනවද කරන්න පුළුවන්ද? දැක්කද? අපි මොකක් හරි ඇනිමේෂන් එකකට Photoshop ෆයිල් එකක්, Illustrator ෆයිල් එකක්. දැන් හිතන්න ඔයාලා හැදුවා FB post එකක්. මේ FB post එක අපිට ඇනිමේට් කරන්න පුළුවන් After Effects වලට දාලා. කෙලින්ම මොකද්ද? PSD ෆයිල් එක drag and drop කරලා මේකට දැම්මොත් එහෙම අර තියෙන icons එක එක pop up කරලා ගන්න පුළුවන්. තේරුණාද? දැන් මේක ඇනිමේට් කරන්න පුළුවන් බෑ. ඒකයි මං කිව්වේ අර ලේයර්ස් විදිහට ගන්න ඕනේ. ලේයර්ස් විදිහට ගන්න එක ගැන මම වීඩියෝ එකක් වෙනම දාන්නම් ඔයාලට. ගෲප් එකට දාන්න. ඒතකොට බලන්න ඒක. අනිත් එක තමයි මෙන්න මේක. හරිද? කොම්පොසිෂන්ස් විදිහට මේක ගන්න ඕනේ. තේරෙනවද? ඒතකොට ඕනම Photoshop හා Illustrator ෆයිල් එකක් ඉම්පෝර්ට් කරන්න අපි මෙන්න මෙහෙම. drag and drop කරා. මෙතන footages නෙමේ composition. එතකොට අපිට composition එකේ ඇතුළේ layers ටික තියෙනවා නම් ඒවත් එක්ක දිගහැරලා එනවා. හරිද? තේරෙනවද? හරි. දැන් මෙහෙම හදාගන්න ඕනම ඇනිමේෂන් එක මේ වගේ ඕනම දෙයක් අපි රෙන්ඩරින් කරලා තමා ළමයි MP4 අවුට්පුට් එකක් විදිහට මේක ගන්න. හරිද? MP4 අවුට්පුට් එකක් විදිහට මේක හරි. මෙතන ළමයි දැන් අපි මොකක් හරි ඇනිමේෂන් එකක් වීඩියෝ එකක් හැදුවාම ඒක රෙන්ඩරින් කියන මැකනිසම් එකකින් තමයි අපි අවුට්පුට් කරගන්නේ. ඒ කියන්නේ මේක දැන් මේ කොහෙවත් ප්ලේ කරන්න බෑනේ මේක වීඩියෝ එකක් විදිහට මේ මෙතන නැතුව මේ ඔක්කොම ෆයිල් ඔක්කොම එකතු කරලා අපි රෙන්ඩරින් කරනවා කියලා තමයි කියන්නේ. ඒතකොට මේ රෙන්ඩරින් කරනකොට After Effects ඇතුලේ මෙතන තියෙනවා අපි මේ කොම්පොසිෂන් එක රෙන්ඩරින් කරන්න ඇනිමේෂන් එක ගන්නවනම් රෙන්ඩර් යන්න. ගියාට පස්සේ ඔයාලට මේක රෙන්ඩරින් කරගන්න ඕන තැන මෙතනින් එනවා. කොහෙටද රෙන්ඩරින් කරගන්න ඕනේ.
මෙතන ඔයාගේ නම මොකක් හරි දෙන්න සාම්පල් කියලා දෙන්න. දුන්නාට පස්සේ මෙතන මෙතන එනවා. රෙන්ඩරින් queue එකට. මේකේ ආවට පස්සේ මගේ ස්ක්‍රීන් එක පේනවනේ ළමයිනේ. හරි. ආවට පස්සේ මෙතන තියෙනවා කස්ටම් කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ AVI වලින් රෙන්ඩරින් කරන්න එපා. සාමාන්‍යයෙන් After Effects 2020 ඉඳලා 20 21 22 23 24 25 26 වෙනකන් අපිට පුළුවන් MP4 output එකෙන් එහෙම නැත්නම් H264 කියන කොඩක් එකකින් රෙන්ඩරින් කරන්න. ඉස්සර After Effects වල අපි පාවිච්චි කරද්දි අපිට මහා පොඩි ෆයිල් එකක් වුණත් මහා ලොකු සයිස් වලින් එන්නේ. මොකද මේ H264 කියන කොඩක් එක After Effects වලට ඉන්ක්ලූඩ් කරලා යාලා ඉව්වේ නෑ ඒ තාස්සල. 2020 කලින්. හරිද? නමුත් දැන් එහෙම නෑ 2020 ඉඳන් තියෙන ඕන version එක මේ H264 කියන එක තියෙන. හින්දා අපිට MP4 output එකක් විදියට සරලව ගන්න පුළුවන් මේක ඉතා quality. හරිද? නැත්තම් අපි ඉස්සර quick time දානවා, AVI දානවා. AVI දැම්මහම මේ දැන් ඉස්සර දැන් Pentium 3 machines වල එහෙම අපි වැඩ කරනකොට හාඩ් එකම ජීබීතියයි ජීබීතියයි හරිද හාඩ් එකම ජීබීතියයි හරිද දැන් හිතන්නකො හාඩ් එකම ජීබීතියයි ෆයිල් අවුට්පුට් එක එනවා ජීබී 5ක් විතර හරිද Pentium 3 machines වලින් එහෙම වැඩ කර Pentium 3 4 අනම්මන හරිද මම Pentium 3 එකෙත් After Effects 2007 වැඩ කරලා තියෙනවා 2007 හරි 8 හරි හරිද එතකොට ඉතින් ප්‍රාථමිකයි මේවා හරිද ඒ 2000 මං හිතන්නේ 9 හරි 8 හරි වගේ කාලේ හරිද After Effects දන්නෙත් නෑ එතකොට මේවා ලොකුවට හරිද මේ එහෙම පාවිච්චි කරලා තියෙන 2008 හරි 2008ද මන් දන්නේ 2008 වෙන්න 2008 හරි 9 හරි අතර කාලේ After Effects පාවිච්චි කරනකොට එහෙම හරිද එතකොට මේ quick time තමයි අපි ගොඩ AVI දාන්නේ හරිද ඉතින් අරක දැම්ම ගමන් හරි මනු බඩුවනේ ඊට පස්සේ අපි තව මොනවාරි software එකකට දාලා කන්වර්ට් කරලා තමයි පාවිච්චි කරන්නේ ඒකත් ඉතින් එඩිට් කරනවා මොකද කැපිලිකේට් ලියවිලා නෙන්නේ හරි එතකොට HD4 කියන කෝඩයක් එක දෙන්න පුළුවන් එතකොට RGB එක තියෙන්නේ ඊට පස්සේ format option යනතේ මෙතන MB 30ක් විතර මෙතන කරන්න MBS 30 කරන්න කළා ඕකේ දෙන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. දුන්නාට පස්සේ හරි ඉතින් මෙතනින් ඔයාලට ආයෙත් ඕනනම් කන්ෆර්ම් කර ගන්න පුළුවන් වගේ සේව් වෙන තැන කොහෙද කියලා. නමත් ඕනනම් චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් රෙන්ඩරින් කියන එක දෙන්න. හරිද? රෙන්ඩරින් කියන එක දෙන්න දුන්නාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට ඇවිල්ලා රෙන්ඩරින් වෙනවා. මේ ෆ්‍රේම්ස් 127ක් තියෙනවා. ෆ්‍රේම්ස් ටික ඔන්න ඔය විදිහට රෙන්ඩරින් වෙනවා. රෙන්ඩරින් වුණාට පස්සේ ඉතින් ඔයාලට මේක MP4 output එකක් විදිහට මේක බලා ගන්න පුළුවන්. මේක ප්ලේ කරවුවොත් එහෙම දැක්කනේ. හරිද? මෙතෙන්ද මේනවා මේක රයිට් ක්ලික් කරලා rival to explore කියලා දුන්නොත් ඔයා සේව් කරපු තැනට කෙලින්ම පෙන්නනවා. හරිද? සේව් කරපු තැනට කෙලින්ම පෙන්නනවා ඔය විදිහට. හරිද? හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමා ළමයි අපිට ඇල්ෆා එකක් අවුට්පුට් කරන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ මෙන්න මේ විදිහට මේ මෙන්න මේක දැන් අපිට ට්‍රාන්ස්පේරන්සි විදිහට ඕනේ. මේ ඇනිමේෂන් එක ට්‍රාන්ස්පේරන්සි විදිහට. මේක අපි මුලින්ම ට්‍රාන්ස්පේරන්සි විදිහට ගන්නවා. ඔයා ඒක දැහන්නේ නේද පුතා? හරිද? මෙන්න මේ විදිහට ගන්නවා. ඇල්ෆා channel එකකින් output කරනවා කියන්නේ මේක ට්‍රාන්ස්පේරන්සි කරගන්න. ඊට පස්සේ ඔයා නැව මෙතෙන් යන්න per render වලට. ගියාට පස්සේ custom AVI තියෙනවා. මෙතන ඔයා MOV දෙන්න. sorry quick time එක දෙන්න. quick time එක. MOV තමයි quick time. හරිද? දීලිවර වෙලා මෙතන තියෙනවා RGB. මෙතන දෙන්න RGB plus alpha කියන එක. දීලා format option යටතේ මෙතන animation කියන එක දෙන්න. එහෙම නැත්නම් මෙතන මේ GoPro Cinema Form කියන එක දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මේක animation කියන එක දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒක it's okay no problem. හරිද? මෙතන දීලා okay දෙන්න. දීලා ඉවරලා okay. හරිද? දැන් ඔන්න මේක transparency animation එකක් විදිහට rendering කරන්න යන්නේ. මම මේක මෙම දෙනවා. හරි. ඔක දුන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ quick time එකක් විදිහට අපි බලමු නිකන් මේ quick time එකේ size එක කොච්චරද කියලා කිලෝබයිට් 13ක් වගේ පොඩි size හරි. දැන් බලමු දැන් මේක ඇත්තටම quick time මේ transparency ද කියලා. හිතන්න මම composition එකක් හදා ගන්නවා. හරිද? අපි නිකන් අපි ගත්ත වීඩියෝ එකම ගමුකෝ. වීඩියෝ එකෙන් මම මෙතන ඔයාලට පුළුවන් drag and drop කරලා මෙතෙන්ට ගෙනල්ලා
කොම්පෝෂන් එකක් ඒකේ සයිස් එකටම හදා ගන්න ඕන වීඩියෝ එකට ඒකට. අපි කොම්ප් 1 එකනේ ගත්තනේ. දැක්කනේ ට්‍රාන්ස්පේරන්ස්. හරි නේද? හරිද? ඉතින් ඔයාලට ප්‍රීමියර් ප්‍රෝ වලට ඔයා පාවිච්චි කරන ඕනම වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එකකට ඔය වගේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් හදන ඕනම ඇනිමේෂන් එකක් ට්‍රාන්ස්පේරන්සි විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? ඒත් එක්ක මම තව ඉස්සරහට කියලා දෙන්නම් ප්‍රීමියර් ප්‍රෝ එකට මේකේ ප්ලගින්ස් ප්ලග් කරලා කොහොමද වැඩ කරන්නේ ඔයා හදාගන්න ඕනම මේ ටයිටල් ඇනිමේෂන් එකක් මේ කොහොමද මේකට ප්ලග් කරගන්නේ වගේ දේවල් මං ඉස්සරහට කියලා දෙන්න. ඉතින් ඕනම එකක් ඒතකොට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කර කර ඇද ඇද දාන්න විතරයි තියෙන්නේ. හරිද? හරි. ඉතින් අද සෙෂන් එක අපි ඔන්න ඔය ටික තමයි කතා කරේ. ඉතින් මං හිතනවා අද පැහැදිලිද? අද අවුලක් නැද්ද? කට්ටියට ප්‍රශ්නයක් නැහැනේ නේද? අද මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැති දැනක් තියෙනවා නම් ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් සෙෂන් එකට අදාළ වෙන විදිහට ප්‍රශ්නයක් නෑ අහන්න. ඒත් එක්කම ඔයාලට ෆ්‍රීලාන්සින් ගැන දේවල් තියෙනවා නම් ඔන්ලයින් අර්නින් ගැන දේවල් අපි කතා කරමු. හරිද? දේවල් කතා කරගෙන ඒ වගේ හරිද? මේක YouTube channel කරන කට්ටිය ඉන්නවද නැහැ? මේ පාර නැද්ද? කවුරුත්? මගේ හැම ක්ලාස් එක්කම ඉන්නවා අනිවාර්යෙන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි. ඇත්තටම නැද්ද කවුරුත් මේ පාර? YouTube channel එක පටන් ගන්න අයිඩියා එකක් තියෙන එකෙක් හරි නැද්ද? නැද්ද? ඉන්නවද? නයිස් නයිස් නයිස්. කොහොමද channel එකේ වැඩ ටික අප්පට සිරිති. ඉන්නවනේ. තියෙනවා. කරන් යන්නේ නැද්ද? කරනවද කොහොමද? හ්ම්. අවුලක් නැන්නේ නේද? වැඩ ටික හිමින් සැරේ යනවනේ. ඉතින් මෙහෙමයි YouTube වල තියෙන එකම රහස ළමයි හොඳයි ප්‍රවීන්. කරගන්න කන්ටිනියුවලි වීඩියෝස් දාන්න. YouTube වල තියෙන එකම රහස ඉතින් කන්ටිනියුවලි වීඩියෝස් දාන එක සහ ඇල්ගොරිදම් එකට අපිව ට්‍රේන් වෙලා ඒකත් එක්ක යන විදිහට හදන එක තමයි. තේරෙනවද? කන්ටිනියුවලි කන්ටිනියු කියන්නේ හැමදාම වීඩියෝ දාන්න කියන එක නෙමෙයි. ඔයා මොකක් හරි ටයිම් ෂෙඩියුල් එකක් තියාගෙන ෂෙඩියුල් එක ඇතුලේ වීඩියෝස් දාන්න. ඔයාට සතියේ වීඩියෝස් 3යි නම් කරන්න පුළුවන්. ඒ දාන වීඩියෝ එක ඊළඟ සතියෙත් ඒ තුර දාන්න ඕනේ. හරි ඊළඟ සතියෙත් tie වීඩියෝද. මාසෙට වීඩියෝස් 12ක් යන විදිහට දාන්න ඕනේ. හරි කන්ටිනියු හැමදාම දානවා කියන එකේ අර්ථය ඒකයි. හැමදාම දානවා ඒ වගේ තියෙනවා. ඉතින් YouTube කරනකොට ඉතින් ඒක තමයි කොන්ස්ටන්ට්ලි තමා සීක්‍රට් එක. හරිද? ප්ලෑන් එකක් ඇතුව YouTube කන්ටෙන්ට් කරන්න. අනිත් එක තම්බ්නේල් එක, ටයිටල් එක. හරිද? ඕවා තමයි ගොඩක්ම දැන් YouTube එකේදී බලන්නේ. නේද? YouTube කරනකොට මේ එකම තම්බ්නේල් එක. ඊට පස්සේ පළවෙනි විනාඩි හුක් එක. හරිද? විනාඩි කීපය. හරිද? ඒ වගේ කන්සිඩර් කරන්න. හරිද? මම දන්න දේවල් මම වැඩ කරපු YouTube channel වල අත්දැකීම් තමයි කියන්නේ. මට YouTube channel එකක් මගේ එකක් තියෙනවා වෙනම. මම කියන්නේ channel මේ ළඟදී අපි ස්ටාර්ට් කරා එකක්. මම එකක් දාන්න. හරිද? මේ After Effects tutorial මේ යන්න. ඔයාලා වෙනුවෙන්ම. හරිද? එහෙම තියෙනවා. ඉතින් ඒකට ගොඩක් ලෙසන්ස් ටිකක් රෙඩි කරලා තියෙනවා. ඒවා ඉස්සරහට දාන්න. වෙනස්ම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ප්‍රොජෙක්ට්ස් තියෙන විදිහටම ඔයාලට ඒක ක්ලාස් වල ළමයිටම ඉල්ලීම මතම තමයි හදවුවේ. හරි ඉතින් මම ওই වැඩ කරපු YouTube channels වල පිටරටවල වල ડોකියුමන්ටරි වල තියෙන අත්දැකීම් තමයි ඔයාලට බෙදාගන්නේ. ඉතින් ඒක තමයි එකම රහස YouTube වල ගෝ කරගන්න තියෙන. හරි ඉතින් ඒක කන්ටිනියු කරන්න මේ මට ඔයාලට ඔහොම කියලා පුළුවන් මම ඒ වුණාට මේ වැඩත් එක්ක මට මගේ ওই තිබ්බ channel එකේ දාන්න බෑ. නැත්තම් ඇත්තටම grow කරගන්න පුළුවන්. ඔන්න ඔය කියන රහස එකක් තමයි thumbnail එක. අනිත් එක continually videos දාන එක plan එකක් ඇතුව ඒ වගේ දේවල් කරන්න. හරිද? මේ ඉතින් ෆ්‍රීලාන්සින් වැඩත් ඉතින් හිමින් සැරේ ගන්න බලන්න මොන හරි අඩුපාඩු මේ උපදෙස් ඕන නම් අහන්න හෙල්ප් එක දෙන්න. ඉතින් අපි ওই විදිහට කන්ටිනියු කරන් යන්. ඉතින් මේ විදිහ යන විදිහ හොඳයිද ප්ලෑන් එක මේ යන විදිහ ප්‍රශ්නයක් නැද්ද ළමයිට ප්‍රශ්නයක් නැද්ද? ම්ම්, අවුලක් නැහැ නේ අපි මේ විදිහටම කන්ටිනියු කරමු නේද? හරිද? හරිද ඔයාලගේ ප්‍රශ්න ගැටලු අහන්න. ඒත් එක්ක මොනවද මේ ඔයාලගේ රික්වෙස්ට් තියෙනවා නම් සර් මෙහෙම කරොත් හොඳයි මේ වගේ දේවලුත් දාන්න කියලා තිබ්බොත් මට ඒවත් කන්සිඩර් කරන්න පුළුවන්. හරිද? හරි. නැවතත් අහන්නේ මොන හරි ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද කවුරු රටේ? නැද්ද? හරි. එහෙනම් අපි අදට අපේ සෙෂන් එක ඉවර කරමු. අපි එහෙනම් ඊළඟ සතියේ හරිද ඊළඟ සතියේ
සුපුරුදු විදිහට 7:00ට පටන් ගමු වැඩේ. එතනදී අපි කතා කරමු අපි මීට වඩා එහා ඉස්සරහට ගිහිල්ලා කොහොම කියන්නේ මේ ඉලස්ට්‍රේටර් ෆයිල් එකක් අරගෙන ඒවා එකිනෙකට ලින්ක් කරලා පොඩි ඇනිමේෂන් එකක් හදමු. හරිද? තේරෙනවද? ඇනිමේෂන් එකක් හදමු. ඒත් එක්කම මගේ channel එකත් ඔයාලට දාන්න එකත් ෆලෝ කරලා තියාගන්න. ඒකේ ක්ලාස් එකේදී කරන්න බැරි වෙන අප්ඩේට්ස් මම ඒකට දානවා. හරිද? වීඩියෝස් ඔය SaaS ඇනිමේෂන් කන්සෙප්ට්ස් අනම්මනම් මේ දවස්වල ට්‍රෙන්ඩින් යන දේවල් ගැන ඒකෙත් අපි ඉස්සරහට කතා කරගෙන යනවා. හරි එහෙනම් අපි අදට සෙෂන් එක ඉවර කරමු. එහෙනම් අපි ලබන සතියේ නේද? ලබන සතියේ 7:00ට සුපුරුදු විදිහට හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් software ප්‍රශ්න අනම්මනම් ඕන දෙයක් ෆ්‍රීලාන්සින් ප්‍රශ්න අනම්මනම් අපි කතා කරමු මොනවා හරි තියෙනවා. හරි ඉතින් එහෙනම් සියලු දෙනාටම ජය වේවා. සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වැඩ ටික කරන්න මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් group එකේ message එකක් දාලා අහන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.